නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හොඳයි, අද මේ විපස්සනා වැඩසටහනේ 10 වෙනි එක තමයි අද සිද්ධ කරන්නේ. අද 2026 7 වෙනි මාසයේ 12 වෙනි ඉරිදා. එතකොට ගිය වාරයේ අර දැක්ම පමණයි කියන මාතෘකාව යටතේ දිත්තේ මත්තන්, ඒ කියන්නේ බාහ්‍ය දාරුචීරි ස්වාමීන් වහන්සේට අදාළේ සූත්‍රය විස්තර කළා. ඉතින් අද දැන් සාමාන්‍ය විදිහට අර විපස්සනා උපක්‍රම විපස්සනාවේ තව හිතන්න ඕනි පැතිකඩක් තමයි අද කියලා දෙන්නේ. එතකොට අද මම හිතුවා මේ අපේ ස්වාමීන් වහන්සේලාටත් ඒක කරන වැඩසටහනේ එක කොටසක් සිද්ධ කරන්න. මේකේ මුලින්ම තියෙන්නේ, කියන්නේ මේකට මාතෘකාව කිව්වොත් මේ සමාජ සම්බන්ධතා සහ විපස්සනාව කියන එක තමයි මේ අද මේක සිද්ධ කරන්නේ. එතකොට ඒකෙදී එදිනෙදා මිනිස්සු සමාජයක් වශයෙන් එකතු වෙලා ඉන්නවා. පවුල් වශයෙන් සම්බන්ධකම් පවත්වනවා. මිත්‍රයෝ වශයෙන් එකිනෙකා අතර සම්බන්ධකම් පවත්වනවා. මේ විදිහේ සම්බන්ධකම් තියෙනවා. ඒතකොට මේ සම්බන්ධ කියන ඒවාත් අපේ විදර්ශනාවට ලක් කරන්න ඕනේ. මේක කොහොමද අපි විදර්ශනා දෘෂ්ටි කෝණයෙන් දකින්නේ කියලා. එතකොට මේ සම්බන්ධතා කියන ඒවා සකස් වෙච්ච දේවල්, හටගත්ත දෙයක්. ඉතින් මුලින්ම අපිට එහෙම මෙනෙහි කරන්න පුළුවන්. මොකද අපේ ජීවිතයේ මේ තියෙන පෞල් සම්බන්ධතා, සමාජයක් වශයෙන් තියෙන ලොකු සම්බන්ධතා, රටක් වශයෙන් තියෙන සමාජයක මේ සම්බන්ධතා අපේ මනසේ වැඩ කරනවානේ. ඒවත් එක්ක කෙලෙස් වැඩ කරනවා. ඒවත් එක්ක මිනිස්සු ප්‍රමාද වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අප තමයි අද ගොඩක්ම විස්තර කරන්නේ. ඒතර අපිට තේරුම් ගන්න පුළුවන් මේ සම්බන්ධතා කියන ඒවා හටගත්ත දෙයක්. ඒ කියන්නේ විවාහ සම්බන්ධතා වෙන්න පුළුවන්, මිත්‍ර සම්බන්ධතා වෙන්න පුළුවන්. මේක සියල්ලක්ම හටගත්ත එකක්. ඉතින් හටගත්ත දෙයක පොදු ස්වභාවය තමයි නැති වී යන ස්වභාවයෙන් යුක්තයි කියන එක. ඊට පස්සේ අපි දැන් පෞද්ගලිකව කෙනෙක් එක්ක සම්බන්ධයක් ගත්තොත් මිතුරෙක් වෙන්න පුළුවන්, ඔබගේ විවාහක බිරිඳ සම්පුරුෂයා වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්. ඒතර මේ සම්බන්ධයක් හටගන්නට, එහෙම නැත්නම් ඒක පවතින්නට, මනාව පවතින්නට ප්‍රධාන කාරණා 5ක් බලපානවා. එකක් තමයි ඔබ දෙදෙනාගේම රූපය සකස් වෙලා තියෙන්න ඕනේ. ඇස්කම් වැඩ කරන්න ඕනේ. අනිත් පුද්ගලයාගේ ඇස්කම් වැඩ කරන්න ඕනේ. තමන්ගේ ශරීරයක් සකස් වෙලා තියෙන්න ඕනේ. ඇස්කම් තියෙන්නේ ශරීරය මතනේ. ඊට පස්සේ එයාගේ ශරීරය හටගෙන තියෙන්න ඕනේ. ඔයගෙන් දෙපැත්තෙන් එකක් හරි නැති වුණොත් ඒ සම්බන්ධේ කඩාගෙන වැටෙනවා. ඇහැක් නැති වුණොත්, ඇහැ විතරක් නැති වුණොත් ඒ සම්බන්ධේ ගොඩක් බාල්දු වෙනවා. කන් නැති වුණාමත් එහෙමයි. මුල් ශරීරයේම කඩන් වැටුනොත් ඒ සම්බන්ධේ නැති වෙලා යනවා. ඒතර මේ ශරීරය හටගත්ත නිසා තමයි දෙදෙනෙක් අතර සම්බන්ධයක් හටගන්නේ. ඒතර ඒකේ පළවෙනි කාරණේ හැටියට අපි මේක පොයින්ට් අවුට් කළොත් රූපයක් මනවින් තිබිය යුතුයි කියන එක. මේ සමාජ සම්බන්ධයක් හටගන්නට. දෙවෙනි එක තමයි එකිනෙකාව දකින්නකොට, එහෙම නැත්නම් මතක් වෙනකොට හරි හඳුනාගත යුතුයි කියන එක. දැන හඳුනාගත යුතුයි කිව්වත් හරි. දකින්නකොට හඳුනගන්න බැරි වෙච්ච දවසක ඒ දෙදෙනා අතර සම්බන්ධේ නැති වෙනවා. ඒ කියන්නේ ඔය සමහර අවස්ථා තියෙන ඇක්සිඩන්ට් වෙලා මෙයා මගේ ස්වාමි පුරුෂයා හෝ බිරිඳද කියලා හඳුනන්නේ නැහැ. මෙයා මිනිස්සෙක් කියලා හඳුනනවා. අර කවුද මෙයා කියලා හරියට දැනෙන්නේ නැහැ, හඳුනන්නේ නැහැ. ඒක නැති වෙලා. ඒතර එයා දෙදෙනා අතර තියෙන සම්බන්ධේ භාගයට භාගයක් කැඩෙනවා එහෙම වුණා. ගිය ජීවිතවල කෙනෙක්ගේ ෆොටෝ එකක් අපිට දැන් පෙන්නුවොත්
අපි ඒක දැන් හඳුනන්නේ නැහැ. ඉතින් ඒ නිසාම සම්බන්ධයක් නැහැ. එතකොට මේක බලපානවා එකිනෙකාව දැන හඳුන ගන්නවද කියලා. ඒ කියන්නේ විඥානයයි සංඥාවයි කියන එක ඒක හටගත්ත දෙයක්. සම්බන්ධයක් ගොඩනැගෙන්න. ඊළඟට ගොඩක්ම බලපානවා සම්බන්ධයක් ස්ථාවර වෙන්න අනික් කෙනා තමන්ව ප්‍රිය කරනවද කියන එක. තමන්ට කැමතිද කියන එක. තමන්ට දැනෙනවා නම් එයා තමන්ට අකමැති වගේ ඒ කියන්නේ තමන්ටත් එයා ගැන තියෙන කැමැත්ත අඩු වෙනවා. තමන්ට දැනෙනවා නම් එයා මට කැමතියි කියලා තමන්ට එයා කෙරෙහි කැමැත්තක් එනවා. කියන්නේ තමන්ට දැනෙන දේ එයාගේ කැමැත්ත පිළිබඳව, එයාගේ මනෝභාවය පිළිබඳව, තමන් ඉලක්ක කරලා එන කැමැත්ත පිළිබඳව ඒක ගොඩාක් බලපානවා. ඒකත් මේ සමාජ සම්බන්ධයක් ස්ථාවර වෙන්න මනාව පවතින බලපානවා. ඒතර ඔයගලන්ට කියන්න පුළුවන් තව ඒ වගේ මොනවාද බලපාන්නේ සම්බන්ධයක් පවතින? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අර මේ සමහර වෙලාවට අර ගරු කිරීමක් වගේ දෙයක් නිකන් එයා Tamanට ගරු කරනවද කියන එක බලපානවා. ඒකත් තව එකක්. තව එකක් කිව්වොත් දෙදෙනෙක් අතර සම්බන්ධයක් ඇති වෙන තව එකක් බලපානවා. එයා නිසා ඔබට එයාව මතක් වෙනකොට, එයා ගැන කල්පනා කරනකොට, හෝ එයාව දැනෙනකොට, එයත් එක්ක ඉන්නකොට සැප වේදනාවක් එනවද කියන එක. ඒ සැප වේදනාවක් ආවොත් වරින් වර හරි එයත් එක්ක සම්බන්ධයක් එන්නේ ඒක බලපානවා. ඊට පස්සේ තව අනුකාරණයක් කිව්වොත් එයා තමන්ව විශ්වාස කරනවද කියලා ඔබට හැඟෙන එක. ඔන්න ඔය වගේ කරුණු පහක් තමයි බලපාන්නේ. කියන්නේ අපි කිව්වොත් රූපේ මනවින් ක්‍රියා කරන්න ඕනේ පළවෙනි එක. දෙවෙනි එක හැටියට ලියාගන්න එකිනෙකා දක්නා විට දැන හඳුනාගත යුතුයි. තුන්වෙනි එක අනේකා තමන්ව ප්‍රිය කරන බව. ඊට පස්සේ හතරවෙනි එක අනේකා නිසා තමන්ට සැප වේදනාවක් හට ගන්නා බව. ඉතින් පස්වෙනි එක අනේකා තමන්ව ගරු කරන හා විශ්වාස කරන බව. ඔය ගොඩාක් ඔය පහ බලපානවා දෙදෙනෙක් අතර සම්බන්ධයක් ගොඩ නැගෙන්නේ. ඒතරේ පහ වෙනම ලියලා මේකේ පස්සේ හරි ලියාගන්න. ඒතර මේකේ මේ මාතෘකාව තියෙන්නේ සමාජ සම්බන්ධතා හා විපස්සනාව කියලා. ඉතින් මම මේක ටිකක් වේගෙන් කියන්නම් අපේ ස්වාමීන් වහන්සේලාට දුන්න නෝට් එක පස්සේ ඔයගලන්ට ඒක ලියා ගන්න පුළුවන්. මිනිසුන් පෞල් වශයෙන් මිත්‍රයන් ලෙසින් සමාජයක් ලෙසින් සම්බන්ධතා පවත්වයි. මෙම සම්බන්ධතා හටගත් ආකාරයේ සකස් වූ ආකාරයේ මනවින් තේරුම් ගත යුතුය. කෙනෙක් කෙනෙකුට ප්‍රිය වීමට මූලික වශයෙන් කරුණු පහක් බලපායි. කියලා ඔය පහ එනවා. ඊට පස්සේ අපිට තව මේකේ දැන් අනිත්‍ය පැත්තෙන් හිතන්න පුළුවන්. මේක සම්මර්ෂණයක්. ලෝකයේ මෙතෙක් කල ගොඩ නැගුණු සියලු සමාජ සම්බන්ධතා නැති වී ගිය ආකාරය මෙනෙහි කළ යුතුය. ඒකත් ඒ නෝට් එකට එකතු කරගන්න. එනම් එකිනෙකා හඳුනා ගන්නා බව නැති වෙයයි. ඒ කියන්නේ ඔය කියපු පහම හටගත්ත දේවල් නැති වී යන දේවල් ඉතින්. අම්මලා දරුවෝ අතර සම්බන්ධේ, මිත්‍රයන් අතර සම්බන්ධේ, අඹුසැමි දෙදෙනෙක් අතර සම්බන්ධේ, ඊට පස්සේ සමාජ කණ්ඩායමක් අතර තියෙන සම්බන්ධේ. ඉතින් මේ ඔක්කොම අද ලෝකේ යමක් හටගෙන තියෙනවා නම් ඒක නැති වී යන ස්වභාවයක් නේ. එතකොට සියලුම අපි ගත්ත දැන් විවාහ සම්බන්ධ කියන එක මෙහෙම මේ සියල්ලම මේ සම්බන්ධතා ගොඩ නැගිච්ච දේවල්, සකස් වෙච්ච දේවල්, සංකත දේවල් කියලා අපිට සෙනිකව සිහි කරගන්න පුළුවන්. එතකොට මේ ලෝකෙ මෙතෙක් කල බොහෝ දෙදෙනෙක් අතර අඹුසැමි සම්බන්ධතා තියෙන්නේ නැති බිලියන ගණන් සම්බන්ධතා මේ ඔක්කොම සම්බන්ධතා නැති වෙලා ගියා. හටගත්ත නැති වුණා. එක්කෝ තරුණ විවාහ වෙලා සතියෙන් නැති වෙනවා, එක්කෝ මේ අවුරුදු කීපයක් යනකොට නැති වෙනවා. එහෙම නැත්නම් වයසට යනකොට ගොඩක් මේ සම්බන්ධය අඩු වෙනවා. එහෙම නැති වුණා නම් මරණින් කොහොමද නැති වෙන්නේ.
ඒතර මේ වගේ මේ ලෝකේ තිබ්බ හොඳට තිබ්බ හරි නරකට තිබ්බ හරි ඔක්කොම සම්බන්ධතා අපිට සිහි කරගන්න පුළුවන්. මේ අවුරුදු 100කට කලින් තිබ්බේ ඔක්කොම නැති වෙලා කියලා. ඒ කියන්නේ අර පහෙන් එකක් හෝ කීපයක් නැති වෙලා ඒක නිසා ඒක නැති වෙලා. ඉතින් මේක අනිත්‍ය පිළිබඳ සම්මර්ෂණයක් මේක. ඒ කියන්නේ අපි දැන් ජීවිතේ අපි බැසගත්ත තැන් තියෙනවානේ වැඩියෙන්. අපි ඒතර විපස්සනා කරන්න ඕනි තැන් මේවා. විපස්සනාවට ලක් කරන්න ඕනි. අපි එක එක පරාස ජීවිතයට අදාළව විපස්සනාවට ලක් කරනවා. ඔක්කොම සමහරවිට අපි අල්ලන්නේ දැන් මේ වගේ එක ජීවිතය සම්බන්ධ පරාසයක් මේක. ඒක එහෙම අනිත්‍ය ලෙස අපිට මෙනෙහි වෙන්න ඕනි, සිහි වෙන්න ඕනි. සිහි වුණා නම් අපි කියනවා සතිය හටගත්තාය කියලා. මෙනෙහි කරා නම් අපි කියන එක මානසිකාර්ය කරා කියලා නුවණින් බුදුරන් වහන්සේ කියප එකට අනුව සිහි කරා කියලා. මේක ත්‍රිපිටක පොතේ නැහැ මෙහෙමම. හැබැයි මේ වගේ උපක්‍රම බුදුරන් වහන්සේ අපිට පෙන්නලා තියෙනවා. ඒක උපක්‍රමයක් තමයි අර පටාචාරාට කිව්වේ මොකද්ද? අබෑට හොයාගෙන එන්න කිව්වනේ නොමලගේකින්. එතකොට ඒකත් මේ එකපාර යාගේ මනසට වදින තැනක් බුදුරන් වහන්සේ දැකලා පෙන්නවා කියන එක. එතකොට එයාට තිබ්බ මිනිස්සු මැරෙන්නේ නැහැ වගේ අදහසක්. එහෙම එකක් එච්චර ඔළුවේ වැඩ කරේ නැහැ. එහෙම සිහියක් වැඩ කරේ නැහැ. අර ගෙවල් ගානේ යනකොට එයාට ඒ සිහිය ආවා. මේක තේරෙනවා ඇති. මෙහෙම වරින් වර මෙනෙහි කරන්න. මේකට ලස්සන උපමාවක් බුදුරන් වහන්සේ කිව්වා. ඇත්තට මේක පෙර බුදුවරයෙක් කියපු එකක්. මට මතක හිටියට සුමේද බුදුරන් වහන්සේ ඒ කාලේ බොහොම දුකටපත් වෙච්ච මිනිස්සෙකුට කියපු එකක්. මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ සම්බන්ධව. තියෙන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ අපදානේ තියෙන්නේ. ඒ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ පෙර සිටුවරයෙක් වෙලා ඉඳලා ගොඩක් ධනවත් පුද්ගලයෙක්. එකපාරම යාගේ ඥාතීන් අම්මා තාත්තා සහෝදරයා කීප දෙනෙක් එකපාරටම මිය ගියා. එයාට දරා ගන්න බැරුව එයා කැලේකට ගියා. ඉතින් ඔහේ කල්පනා කර ඉන්න වෙලාවට අර බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ඒ අතීත බුදු කෙනෙක් ඇවිල්ලා එයාට මේ කිව්ව ගාථා කීපයක් තිබ්බා. එකක් තමයි මේ මම දැන් කියන්න යන්නේ. අනවහිතා තතෝ ආගුම් අනනුඤ්ඤාතා ඊතෝ ගත යතගත තථාගත තත්තකා පරිදේවනා කියලා. අනුදන්නේ නැතිවම කොහෙන් හරි මෙතනට ආවා. එකිනෙකා කතා කර නොගෙනම එකිනෙකා අනු නොදැනම මෙතනින් වෙන් වෙලා ගියා. ආපු විදිහටම ගියා. යත ආගත තථාගත තත්තකා පරිදේවන. මොකටද ඒකට ශෝක වෙන්නේ කියලා තමයි අර බුදුරන් වහන්සේ කිව්වේ. ඒතර මේකට උපමාවක් ඒ බුදුරන් වහන්සේ කිව්වා. හරියට අම්බලමකට කට්ටිය රැට එකතු වෙනවා. ඉස්සර ඔය ලංකාවේ තිබ්බ අම්බලමවල් දුර බැහැර යන උදවිය ඔය අම්බලමට එකතු වෙනවා එක එක දිශාවලින්. එක කෙනා එක ගමනක් යන්නේ. ඒතර මේගොල්ලෝ එකතු වෙලා සුහදව කතා කරනවා, එකිනෙකා ගැන විස්තර අහනවා. ඊට පස්සේ කට්ටිය මොන හරි තියෙන ටිකක් උයාගෙන කනවා. මෙහෙම කතා කරනවා. ඉතින් විස්තර අහනවා. සමහර වෙලාවට කියනවා අපිත් එන්නම් ඕගලන් කවදාරි බලන්න ඔහොමත් කියනවා. ඉතින් හැබැයි උදේ පාන්දර වෙනකොට කට්ටිය දැන් තම තමන්ගේ අපේක්ෂාවන් එක්ක තම තමන් යන්න ඕනි තැනට විසිරලා යනවා. ඊට පස්සේ අර කට්ටිය ඔක්කොම මතක වෙලා යනවා කාලයක් යද්දී. ඉතින් මේගොල්ලෝ කතා කරගෙන නෙමෙයි එතනට ආවේ අපි අද මේ අම්බලමේ රෑ එකතු වෙමු කියලා. ඊට පස්සේ එකිනෙකා කතා කරගෙනත් නෙමෙයි අම්බලමෙන් පිට වෙලා යන්නේ. ඉතින් මේගොල්ලෝ පිට වෙලා යන එක කාටවත් නවත්ත ගන්නත් බෑ. පොඩි මිත්‍ර සම්බන්ධයක් ඇති වෙයි. හැබැයි ඒක නැති වෙලා ගියා. ඉතින් මෙන්න මේ වගේ අම්බලමක එකතු වෙච්ච පිරිසක් විසිර යන ආකාරය උපමා කළේ බුදුරන් වහන්සේ. මතක හිටියට සුමේද බුදුරන් වහන්සේ ඒ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ පෙර ජීවිතයක කෙනාට කිව්වා. ඉතින් මේ වගේ තමයි මේ ලෝකේ තියෙන ඔක්කොම සම්බන්ධතා. අනිහිම අපි සම්මර්ෂණය කරනවා කියන්නේ ඒක අනිත්‍ය මානසිකාරයක්. ඒතකොට ඔයගලන්ට හිතන්න පුළුවන් හටගත්ත බවක් තියෙනවා, නැති වී යන බවක් තියෙනවා. ඒතර මේක සම්මර්ෂණය කරන්න ඔබට අර ජීවිතේට තියෙන අධික බැඳීම් අඩු කර ගන්න පුළුවන්. මෙහෙම සිහික නොකරගෙන ඉන්න කෙනෙක්ට දරා ගන්න බෑ. හදිස්සියේ යම් යෝගීවක් සිද්ධ වුණා. මේ මුළු ලෝකෙම තියෙන සම්බන්ධතාවල ස්වභාවය තමයි මේ කිව්වේ. ඒ කියන්නේ දැන් ඉන්නවා කට්ටිය මෙයා ගොඩාක් වෙනස් වෙලා දැන් ඉස්සර වගේ නෙමෙයි. මෙයා මට අසාධාරණයක් කරන්නේ, මෙයා වැරද්දක් කරන්නේ කියලා තමන්ගේ ස්වාම පුරුෂයා හෝ බිරිඳ ගැන ගොඩාක් කනස්සල්ලෙන් ඉන්න අවස්ථා තියෙනවා.
ඉතින් මෙතනදි තේරුම් ගන්න බැරි කාරණේ තමයි ගොඩක් කට්ටියට දැන් මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ මේ අනිත්‍ය ස්වභාවය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිතෙන්න පුළුවන් මෙයා ඉස්සර ඉඳලම නරකට හිටියා කියලා. ඉතින් දැන් මේක ප්‍රකට වෙලා කියලා. එහෙම නෙමෙයි මෙතන හිතන්න ඕනි. ඒ දෙදෙනා හොඳ සහයෝගයෙන් එකිනෙකා කෙරෙහි කැමැත්තෙන් කාලයක් හිටියා. ඒක නැහැම නෙමෙයි. දැන් ඒක නැති වෙලා. ඉතින් ලෝකේ සෑම හටගත් දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයිනේ. ඊළඟට දැන් මෙතන අලුත් ස්වභාවයක් හටගෙන තියෙන්නේ. අපි මේක අර නිත්‍ය මොඩල් එකකින් ගන්න නිත්‍ය ආකෘතියෙන්. දැන් මේ එයා ඉන්නවා ඉස්සර ඉඳලාම හිටිය එයා කියලානේ ගන්නෙ. එහෙම නෙමෙයි දැන් මේ ශරීරයත් වෙනස්, හිතත් වෙනස්. ඒතර අලුත් දෙයක් හටගෙන ඉස්සර නිතර හටගනිමින් තිබ්බ දෙයක් දැන් හටගන්නේ නැහැ. ඒක තමයි මේ සම්බන්ධය දැන් කැඩිලා කියලා කියන්නේ නැති වෙලා කියලා කියන්නේ. ඒතර මෙතන එක පැත්තකට මේ නිරෝධානුපස්සනාව කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නේ නූපදීමක් තියෙනවා. දැන් අපි අනිච්චානුපස්සනාව කියන්නේ හටගත්ත දෙයක නැතිවීම පැත්ත සිතන එක. මෙතන දැන් යමක් තියෙනවනේ දැන් තමන් ජීවිතයක් ගත කරනවා. එතකොට හටගත්ත දෙයක් තියෙනවා හට නොගන්න පැත්තකුත් තියෙනවා මේ වෙලාවේ. අන්න එහෙම හිතනවට අපි කියනවා නිරෝධය අනුව බලනවා කියලා. ඒතර ගොඩක් ජීවිත සැහැල්ලු කරගන්න පුළුවන් කෙනෙකුට ওই විදිහට ඒ කියන්නේ මේක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ මේ ලෝකෙම හැමදාම වෙන දෙයක්. 아무තු දෙයක් නෙමෙයි තිබ්බා සම්බන්ධයක් ඒක නැති වෙලා. ඒක කෙටි කාලෙකින් නැති වෙන්න පුළුවන්. ගොඩක් කාලෙකින් නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් ඔබට මෙනෙහි කරගන්න පුළුවන් නම් මේ බුදුරන් වහන්සේ කිව්ව අනිත්‍ය ස්වභාවය තමයි මෙතන වෙලා තියෙන්නේ. එයාගේ වැරද්දක් නෙමෙයි, මගේ වැරද්දක් නෙමෙයි. මේ ධර්මය හටගෙන තිබ්බා දැන් නැති වෙලා. දැන් වෙන ධර්ම හටගන්නේ කියලා මේ ප්‍රශ්නේ ගොඩාක් සමනය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක හරිම වැදගත් විදර්ශනාවක්. ඔයගොල්ලෝ වරින් වර හැමතිස්සෙම නෙමෙයි වරින් වර ජීවිතේ කළ යුතුයි. ඉතින් ඒක තමයි අද පළවෙනි කාරණේ හැටියට මතක් කරන්න හිටියේ. ඊට පස්සේ මේ විදර්ශනාව සම්බන්ධව ටිකක් සම්බන්ධ වෙන තව කාරණයක් මම කියන්න කැමතියි. දැන් මේකේ මාතෘකාව ලියා ගන්න මේ අත්දැකීමක් සම්බන්ධව නාම රූප වපසරිය තේරුම් ගැනීම කියලා. අත්දැකීමක් සම්බන්ධව නාම රූප වපසරිය තේරුම් ගැනීම කියලා. ඒ කියන්නේ ඔබ ජීවිතයේ ලබන එක එක අත්දැකීම් තියෙනවා. දැන් අපි තුම එක එක්කෙනා එක එක ඒවට ආසයි. අපි තුම කෙනෙක් ක්‍රිකට් තරගයක් නරඹන්න ආසයි. එතකොට මේකෙන් එයාට ආස්වාදයක් තියෙන. එහෙම නැත්නම් එයා ඒ බලන්න ඕනි දෙයට එයා වටිනාකමක් දෙනවනේ. ඒකට අගයක් දෙනවා. ඒ අගයක් දෙන්න හේතු වෙන කාරණා ටිකක් තියෙනවා. දැන් මේ මුළු ජීවිතයම කියන්නේ නාම රූප ක්‍රියාවලියක්නේ. ඔබේ මගේ ඊට පස්සේ බාහිර පරිසරයේ රූප තියෙනවා. ඔච්චරනේ. ඒ සත්වයකට අදාළව සිතක් හටගෙන තියෙනවා. රූපයක් හටගෙන තියෙනවා ඇස්කන් තියෙනවා. ඊට පස්සේ අනික් සත්තුන්ගේ තිරිසනුන් විතර බ්‍රහ්ම ලෝකයේ දක්වාම හිතක් හටගෙන තියෙනවා. රූපයක් හටගෙන තියෙනවා. ඊට පස්සේ මේ බාහිර පරිසරයේ රූප හටගෙන තියෙනවා. ඔච්චරනේ මේ ලෝකේ කියන්නේ. ඒතකොට දැන් මේ අපේ ජීවිතේ සම්බන්ධ දේවල් මේ විපස්සනා ඉදිරියට යන්න හදන කෙනා මේ නාම රූප මොඩල් එකකින් දකින්න ඕනි. නාම රූප ආකෘතියකට දදා නිතර දකින්න ඕනි. එහෙම දාලා බලන්න උත්සාහවත් වෙන්න ඕනි. සාමාන්‍ය මිනිස්සු ඔන්න මම දැක්කා, මම බැලුවා, මට ඇහුණා, මෙයා මට කිව්වා, මෙයා ඉන්නවා, අරයා ඉන්නවා, මේ ලෝකේ මෙහෙම දේවල් වෙනවා, මේ ලෝකේ රටවල් තියෙනවා. ඔන්න ඔහොම නිත්‍ය මොඩල් එකකින් තමයි මේ ලෝකේ මතකයේ තියාගෙන ඉන්නේ. ඒතර ඒ වෙනුවට අපි නිතර බලනවා දැන් මේක අනිත්‍ය මොඩල් එකකින් ලෝකේ මතකේ තියාගෙන ඉන්න. අනිත්‍ය මොඩල් එකකට දාන්න, අනිත්‍ය ආකෘතියකට මේක දාන්න. එතකොට දැන් ක්‍රිකට් තරගයක් අපි නරඹනවා කියමු. ඒකට ඔබ අගයක් දෙන්න. ඒකට වැදගත්කමක් දෙන්න. ඒ වගේම ඔබට ඒක වඩාත් ආස්වාදයක් ලැබෙන්න බලපාන කරුණු ගැන හිතලා බලන්න. ඒතර ඒ ඔබට ඒ තණ්හාව නැති කරන්න ඕන නම් ඒ අදාළ ධර්ම ටිකේ අනිත්‍ය මෙනෙහි වෙන්න ඕනි කියන්න යන්නේ.
ඉතින් බලන්න ඔබ ඒකට වැදගත් කමක් දෙන්න බලපාන කරුණු මොනවද? දැන් හැම ක්‍රිකට් තරගයක්ම ඔයගොල්ලෝ බලන්නේ නැහනේ. එතකොට මොනවාද ඒකට මේ වැදගත් කමක් දෙන්න බලපාන කරුණු? අපේ කවුරු හරි සම්බන්ධ කරගන්නකො. ඔව් ඒක එකක්. තව මේ මහින්ද්‍ර මහත්තයා කියනවා බලන්න පුළුවන් නෑ ඒ බලන්න පුළුවන් වෙලාව නෙමෙයි අපි ඒකට වැදගත් කමක් දෙන්න ඒ කියන්නේ අපිට ඔන්න ඔබට ක්‍රිකට් තරගයක් බලන්න හිතෙනවා ඔබට ඒකට කියන්නේ ඔබට හැම තරගයක්ම ඔය පොඩි උණු සෙල්ලම් කරනවා බලන්න හිතෙන්නේ නෑනේ ඒකට මේ බලන්න හිතෙන්නේ ඇයි ඒතර මේකට සම්බන්ධ වෙන දැන් නාම රූප වපසරියක් තියෙනවා දැන් අපි මේක නාම රූප මොඩලකින් හිතා ගන්න යන්නේ ඔය ලංකාවේ කට්ටිය සෙල්ලම් කරනවා නම් කියලා. ඔව් ඒක මොකද්ද නාම රූප වලින්? ලංකාවේ කට්ටිය සෙල්ලම් කරනවා කියන එක. අනේ මම හිතන්නේ. දැන් අපි කිව්වොත් දැන් මෙහෙම මම එකක් කියන්නේ දැන් කොච්චර කට්ටියක් ඒක බලනවද කියන එක වැදගත්. ඒ කියන්නේ ඔබ විතරක් බලන එකක් නම් ඒක ඔබ අගයක් දෙන්නේ නැහැ. තව ගොඩාක් ලක්ෂ ගාණක් මේක බලනවා නම් ඒකට ඔබ දෙන අගය වැඩි. ලෝකෙම මිනිස්සු බලනවා නම් ඒකට දෙන අගය වැඩි. එතකොට ඒ මොකද්ද ගොඩක් දෙනෙක් බලනවා කියන එක මොකද්ද මොන නාම ධර්මෙද? දැන් YouTube එකේ වැඩියෙන්ම බලන්නේ මිනිස්සු මොනවද? YouTube එකේ මොන හරි බලන්න නම් ඒකේ ඉස්සෙල්ලම බලන එකක් තමයි මේකේ views ගාන. හරි? ඒ කියන්නේ මේ තව ගොඩක් දෙනෙක් මේක බලනවද කියන එක. ඒක අපි නාම රූප වලින් මොකක්ද ඒක? ගොඩක් දෙනෙක් බලනවා. ඈ? සංඥාව. නෑ ඉස්සෙල්ලම බලනවා කියන්නේ මොකද්ද මොන ධර්මයේද ඔය නාම ධර්ම වලින්? ගොඩක් දෙනෙක් ඒක පේනවා ගොඩක් දෙනෙක්ට කියන්නේ. සංඥාවටත් කලින් ගොඩක් දෙනෙක් ඒක බලනවා. චක්කු විඥානය කියන එකනේ. එතකොට දැන් ගොඩක් දෙනෙක් බලනවා කියන්නේ ගොඩක් දෙනෙක්ගේ චක්කු විඥාන. හරි? චක්කු විඥාන ගොඩාක් හටගෙන. වර්තමානයේ හෝ ආසන්න වර්තමානයේ හටගෙන. ඊට පස්සේ චක්කු විඥාන හටගෙන දැන් මේ නාම රූප මොඩල් එකකට දාන්න යන්නේ. ඊට පස්සේ තාම මොකද්ද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ ඒකට ඒ දැක්මට ඊට පස්සේ ඒක මනෝවිඤ්ඤාණයත් වැඩ කරනවානේ. ඒගොල්ලෝ ඒ බලන එකට ඒගොල්ලෝ වැදගත්කමක් දෙනවා. හරි මූමනාවෙන් ඒගොල්ලෝ බලන් ඉන්නවා. එතකොට ඒක මොකද්ද චෛතසිකේ? ඒ කියන්නේ වැදගත්කමක් දෙන බව. ඒ කියන්නේ එහෙම නැත්නම් ඒකට වැඩි අවධානයක් දෙනවා. වැදගත්කමක් දෙනවා කියන්නේ අර ඒක ගරු කරන බව කියන එක. හරි? ඒක එහෙම නමින් එහෙම චෛතසිකයක් කියලා හිතාගත්තා නම් හරි. එතකොට දැන් ලක්ෂ ගාණක් යම් දෙයක් දිහා බලාගෙන ඉන්නවා. හරිද? එතකොට එකක් චක්කු විඥාන හට ගන්න ඕනි ලක්ෂ ගාණක. දැන් ඒගොල්ලෝ බලන්නේ නැත්තම් කවුරුත් බලන්නේ නැත්තම් මේ ඒක ලෝක ශූරතාවයක් වෙන්නේ නැහනේ. හරිද? එතකොට මේ තමන් විතරක් බලන එකක් නම් තමන්ට උනන්දුවක් එන්නේ නැහැ. ඒ වගේ එකක දැන් ඕගොල්ලෝ වැඩියෙන් බලන්නේ ඒගොල්ලන්ගේ දක්ෂකම නෙමෙයි. ඒගොල්ලන්ගේ දක්ෂකම නෙමෙයි මේ දක්ෂව සෙල්ලම් කරනවද නැද්ද කියන එක නෙමෙයි. අපි වැඩියෙන්ම අපිට මේව වෙන එකක් තමයි මේ තව කොච්චර දෙනෙක් මේකට උනන්දුද කියන එක. හරිද? එතකොට ඒක චක්කු විඥානය ඊට සමගාමීව එන මනෝවිඤ්ඤාණ ඒ මනෝවිඤ්ඤාණ වල වැදගත්කම තියෙන්න ඕනේ. ඉතින් අපිට තේරෙනවානේ බොහෝ දෙනෙක් බලනවා කියන්නෙම ඒ කියන්නේ ඒක දැන් අපි ටීවී එකේ පෙන්නනවා කියන්නෙම බොහෝ දෙනෙක් බලන්න උනන්දුව තියෙන නිසානේ පෙන්නන්නේ. ඒතකොට ඒකට ගොඩක් ඇඩ් දානවා නම් ඒ කියන්නේ අපි දන්නවා මේක දැන් හැමෝම බලන්නේ මේක තමයි. මේකට සල්ලි ගොඩක් එන හින්දානේ ඇඩ් එක දාන්නේ. එතකොට ඒ කියන්නේ ගොඩක් දෙනෙක් වැදගත්කමක් දෙනවා කියන එකේ බැල්මට. එතකොට ඒක මනෝවිඤ්ඤාණය වෙන අවස්ථාවක්. එතකොට දැන් තේරෙනවද? එතකොට
මේකට ආසාව ඔබට එන්න බලපානවා අනිත් අයගේ චක්කු විඥාන සමුදායක් ගැන කතාවක්. ඊට පස්සේ අනිත් අයගේ මනෝ විඥාන ගොඩක කතාවක්. හරි. අනිත් අයට ඇහෙන්නත් එපා. සෝත විඥාන ගොඩක කතාවකුත් බලපානවා. හරි. ඊට පස්සේ මේක අනාගතයේත් කට්ටිය දැන් ඕක අද බලලා අද ඔක්කොටම අමතක වෙනවනම් ඊට පස්සේ අදිපස්සේ එකකින් වැඩක් නැහැනේ. එහෙනම් අනාගතයේ මිනිස්සුන්ට මේක මතකේ රැඳෙන්නත් ඕනි. නැවත නැවත මතක් වෙන්නත් ඕනි. අපි තුමු ලංකාව දින්නාය කියලා කියන එක නේද? ලංකාවේ මිනිස්සු විතරක් දන්නවනම් වැඩක් නැහැනේ. අනික් රටවල මිනිස්සු දැනගෙන ඒක ඔවුන්ගේ මතකයේ වැඩ කරන්න ඕනේ. එතකොට අනාගත මනෝවිඤ්ඤාණ ඒවා කිව්වේ. එතකොට මේක අනාගතයේත් තැම්පත් වෙලා තියෙනවා කියන එක අපිට බලපාන රූපමය වශයෙන් අපි හිතමු data වශයෙන් ඊළඟට අනිත් අයගේ මතක වශයෙන් ඒ කියන්නේ නැවත නැවත සිහිවන මනෝවිඤ්ඤාණ හට ගැනීම කියන එක. ඊට පස්සේ ඉතින් ඒ තරඟයට තමන් තව වැදගත්කමක් දෙන්න පුළුවන්. තමන්ට තව ඒකේ ආස්වාදය වැඩි. ඒක කලර්ඩ් නම් ඒක දිවා රාත්‍රී තරඟයක් වගේ නම් කලර්ඩ් නම් ඒකට තියෙන ගතිය වැඩි නේ. කලර්ඩ් නම්. එතකොට වර්ණ රූපේ බලපානවා. ඒක අර රූපමය පේන එකත් ලස්සනට තියෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ බලපානවා එක එක්කෙනාගේ ඒකේ විරල බව කියන එකත් බලපාන. විරල බව. ඒ කියන්නේ ඒ වගේ සිද්ධියක් කොච්චර විරලද වෙන්න කියලා. ඒ කියන්නේ එහෙම රූපයක් හටගන්න තියෙන විරල බව. ඉතින් ඊට පස්සේ බලපානවා තව චෛතසික ගත්තොත් තමන්ගේ පැත්තෙන් ගත්තොත් තමන්ට ಜಾති ආලයක් තියෙනවද කියන එක. ಜಾතිය කියන්නේ අපි ශ්‍රී ලාංකිකයෝ කියලා එන්නේ අර ಜಾති ආලයක්නේ. ඒ හිත ඒ ඇල්ම ඒ සියුම් මේකට අපි කියනවා සියුම් මාන්නයක් කියලා. සියුම් හරි ගොරෝසු හරි මාන්නයක් තියෙනවා. ඒ කියන්නේ මම ශ්‍රී ලාංකිකයෙක් කියලා හැඟීමක් නැත්තම් අපේ රට සෙල්ලම් කරනවා කියලා ආස්වාදයක් එන්නේ නැහනේ. එතකොට නිකන් මේ දැන් ඔයගලන්ට මේ වෙන රටක අතර තරංගයක් බලන්න ආස්වාදයක් නැහනේ. එතකොට අර තමන්ට ಜಾති ආලය කියලා එකක් තියෙන්න ඕනේ. අපේ රට එහෙම නැත්නම් අපි ශ්‍රී ලාංකිකයෝ ඒක සියුම් තණ්හාවක්. ඒකත් හට ගන්න ඕනේ. ඒ කියන්නේ ಜಾති ආලයක්. ඔය වගේ ධර්ම ටිකක් තමයි මේකත් එක්ක මේ සිද්ධියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. තමන්ටත් මේක ස්පර්ශ වෙන්න ඕනි. ඊළඟට දැන් අද ඔබ මේකට වැදගත් කමක් දෙනවා. එතකොට වෙන මිනිස්සුත් මේකට කොච්චර වැදගත් කමක් දෙනවද වෙන රටවල. ඊට පස්සේ තමන්ට මේකකින් පේන්නේ නැහැ. සරල දේවල් ගත්තොත් තමන්ට ඒකට ආසාවක් එන්නේ නැහනේ. තමන්ට පෙවුන් නැත්තම් තමන්ට ස්පර්ශ වෙන්න ඕනි. තමන්ට පේන්න ඕනි. ඒක තමන්ට චක්කු විඥාන ඇතිවන හැකියාවක් තියෙන්න ඕනි. තමන්ට ඇහක් තියෙන්න ඕනි. තමන් අන්ධයෙක් වුණොත් ඊට පස්සේ ඔබට ක්‍රිකට් ගැන තියෙන ආසාව නැති වෙලා යනවානේ. අයි බලන්න බෑනේ තමන්ට. ඒතර තමන්ට පේන්න ඕනි පැත්තකුත් තියෙනවා. හරි. තමන්ට ඇහෙන්නත් ඕනි. ඒතර තමන්ට සෝත විඥානයි කනයි තියෙන්නත් ඕනි. ඒතර මෙන්න මේ ධර්ම ටික වැඩ කරොත් තමන්ගේත් මතකය වැඩ කරන්නත් ඕනි. අනාගතේ මේක නැවත මතකේ තියෙන්නත් ඕනි. ඔය වගේ අපසාරියක් තමයි මේ මෙතන උදාහරණෙදී වැඩ කරන්නේ. තේනවනේ දැන් අපි මොකද්ද මාතෘකාව දුන්නේ? අත්දැකීමක් සම්බන්ධව නාම රූප වපසාරිය තේරුම් ගැනීම කියන එක. එතකොට මෙතන රූප මොනවද? ඒ මිනිස්සු ජීවත් වෙන්න එපා. ක්‍රීඩකයෝ තමන්ගේ ඇඟ ජීවත් වෙන්න ඕනි. රූපයක් තියෙන්න ඕනි. ඇස්කන් තියෙන්න ඕනි. ඊට පස්සේ අර කියපු චක්කු විඥාන වැදගත්කම දෙන මනෝ විඥාන ওই ටික හට ගන්න ඕනි. මේකෙන් සමහරට ලැබෙන දෙයක් තියෙන්න ඕනි. ඒ කියන්නේ අනිත් අයගේ ගෞරවය කියන එක රටට. ඔය වගේ ටිකක් වැඩ කරනවා. තමන්ගේ මාන්නය කියන එක වැඩ කරනවා. මෙතනට අදාළ නැති දේවල් මොනවද? දැන් මං කියන්නේ මේ ලෝකේ ඔක්කොම තියෙන නාම රූප වලින් අදාළ නැති ඒවා. අදාළ නැහැනේ දැන් ගෙම්බෝ හිතන ඒවායි වෙන කූඹි තිරිසන්නෝ හිතන ඒවායි උන්ගේ සිතුවිලි රටාව මේකට අදාළ නැහැ. වෙනත් බොහෝ සත්වයන්ගේ සිතුවිලි රටාව මේකට අදාළ නැහැ. මේ ලෝකේ සීමිත පිරිසක් අතර තියෙන සිතුවිලි රූප ටිකක් තමයි මේ ක්‍රිකට් ආසාව කියන එකට
බලපාන. මේකට සම්බන්ධ පුංචි නෝට් එකක් මම මේකෙන් පස්සේ වන්නම්. ඉතින් මෙන්න මේ වගේ වපසරියක් ඔබට අනිත්‍ය ලෙස එකපාර අල්ලලා මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒකට තියෙන ආසාව නැති වෙයි. හරි ඒකට තියෙන ආසාව නැති වෙන්නේ ඒක බලපං. මේ චක්කු විඤ්ඤාණ ඔක්කොම අනිත්‍යයි. මිනිසුන්ගේ මතකය අනිත්‍යයි. මේ රටවල් පවා අනිත්‍යයි. රටවල් අනිත්‍යයි. එතකොට මේ භූමිය වශයෙන් අනිත්‍යයි. ඊට පස්සේ මිනිස්සු වැදගත්කම දෙන බව අනිත්‍යයි. ඒ වගේ කාරණා ටිකක් වරින් වර හෝ එකට හෝ මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒක බලපානවා මේකේ මේ ආසාව ජය ගන්න. ඒතර ඒ ආසාවට විශේෂයෙන්ම ඉලක්ක වෙන නාම රූප වපසාරියක් ගැන තමයි මේ කිව්වේ. තවත් උදාහරණයක් කියන්නම් මේක තවත් තේරුම් ගන්න. ඉතින් මේ විදර්ශනායේදී මේවා වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ කෙනෙක් Tamanට බයිනවා කියලා කියමු. එතකොට මේකේ මාතෘකාව තමයි දැන් කෙනෙක් Tamanට බනින විට ඊට අදාළ නාම රූප වපසාරිය තේරුම් ගන්න. ඒ කියන්නේ ඔබට දැන් ගොඩක් රිදෙනවද නැද්ද කියන එක. කෙනෙක් ඔබට බැන්නොත් හරි. ඒතර ඔබට ගොඩක්ම රිදෙන්නේ මේ කෙනෙක් ඔබට බැන්නොත් මේ එයාගේ සද්දේ හින්දාද? සද්දේ හින්දාද රිදෙන්නේ? ඔබට නිකන් මානසික දුකක් ආවා කියමු. දැන් කෙනෙක් ඔබට බයිනවා කෙනෙක් මුකුත් එයාට නොකියන්න පුළුවන්. සමහර කෙනෙක්ට තරහ යන්න පුළුවන්. සමහර කෙනෙක් ආපස්සට බයින්න පුළුවන්. එතකොට දැන් ආපස්සට බයින මට්ටමට එන්නේ යාට ගොඩක් රිදිලානේ එක. හරි. එතකොට මොකද ඔය සද්දේ හින්දාද ගොඩක් රිදෙන්නේ? ඒ කියන්නේ මාන්නේ කිප් එකද? ඔව් ඒක බලපානවා. ඒක බලපානවා ගොඩක්ම. ඒ කියන්නේ ඒක මම වෙන විදියකට කියන්නම්. තමන්ගේ ප්‍රතිරූපයක් අල්ලන් ඉන්නවනේ. මං මෙහෙම කෙනෙක් කියලා. අන්නේ අල්ලන් ඉන්න ප්‍රතිරූපය අල්ලන් ඉන්න තැනට වැදුනොත් එයා බයින එක ඔබට රිදේ. ඒ ප්‍රතිරූපෙට වදිනවනේ. ඒතර ඒක බලපානවා. තමන් යම් කිසි දෙයක් අල්ලගෙනද ඉන්නේ තමන්ගේ ප්‍රතිරූපයක් කියන එක. එයා ඒකටනේ බයින්නේ. දැන් අපි තුමු ඔබ නුවණක්කාරයෙක් කියලා ඔබ අල්ලන් ඉන්නවා නම් ඔයා මෝඩෙක් කියලා බැන්නොත් ඔයාට වදිනවා. හරි? ඊට පස්සේ තව එකක් තමයි ඔබට අසතුටක් එන්න බලපානවා. එයාගේ සද්දෙට වඩා බලපාන්නේ ඔහු ඔබ ගැන දක්වන ආකල්පය. එයා කිව්වොත් ඔයා නම් ගුණමක්කුවෙක්, ඔයා මෝඩෙක්, ඔයා හරිම අනික් අය ගැන හිතන්නේ නැහැ. ඔන්නෝම දැන් එයාගේ ඒ වචනෙන් ඔබට තේරෙන්නේ එයාගේ ආකල්පය කියන එක. හරි? එයා ඔබ ගැන දක්වන අදහස කියන එක. අදහස කියන එක තමයි. එතකොට අපි මේක පොයින්ට් ෆෝම් එකෙන් කිව්වොත් එකක් තමයි ඔහු ඔබ කෙරෙහි දක්වන ආකල්පය. ඊට පස්සේ ඔබට බලපානවා දැන් උතන ගොඩක් දෙනෙක් හිටියයි කියමු. දෙවෙනි කාරණේ දෙවෙනි පොයින්ට් එක තමයි අසා සිටින අය තමහ කෙරෙහි දක්වන ආකල්පය. ඒ කියන්නේ දැන් උතන ඔබයි ඔහුයි විතරක් නම් හිටියොත් එකක්. දැන් තවත් පිරිසක් උතන වටේ ඉන්නවා කියලා හිතන්න. ඒතර ඔබට අරයා බහිනකොටම තේරෙනවා මේ අනිත් අය මොනවා හිතයිද මං ගැන කියලා. ඒතකොට ඒක තමයි දෙවෙනි කාරණේ. අසා සිටින අය තමා කෙරෙහි දක්වන ආකල්පය. ඒකත් චෛතසිකයක්. අදහසක් කියන එකනේ. බාහිර අයගේ චෛතසිකයක්. ඉස්සෙල්ලා කිව්වේ අර කෙලින්ම වයින් කෙනාගේ චෛතසිකයේ අදහස. ඊට පස්සේ බලපානවා එතන සිටින ඔතන ඉන්නවනේ අනික් අය. ඔය වයින් කෙනා ගැන අනික් අය දක්වන ආකල්පෙත් ඔබට බලපාන. ඔබට බලපාන. ඒ කියන්නේ අර මිනිස්සයා බයිනාකොටම මේ බයින කෙනා ගැන එතන වටේ ඉන්න මිනිස්සු දක්වන්නේ මොන වගේ ආකල්පයක්ද කියන එක. ඒක මොකද්ද? ඒක චෛතසිකයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ අරයව ගණන් ගන්නවද නැද්ද කියන එක. එයාගේ වචනේ ගරු කරනවද නැද්ද? එයා දැන් අපි තුන් පිරිසක් ඉන්නවා. උතන පිස්සෙක් ඉන්නවා. පිසා බයිනෝ ඔබට. අනික් මිනිස්සුත් දන්නවා මෙයා පිස්සෙක් කියලා. එතකොට ඔබට ඒක ගාණක් නෑ එච්චර. අය ඒගොල්ලෝ දන්නවා ඔබත් දන්නවා මෙයා පිස්සෙක් කියලා. හරි? ඒතර අනිත් අය ඔබට බයින පුද්ගලයා කෙරෙහි දක්වන ආකල්ප ඒක තව චෛතසික. ඊට පස්සේ ඔබට දැන් තව මේක වැඩියෙන් රිදෙන්නේ. ඒ කියන්නේ ඔන්න පිරිස වැඩි නම් වැඩියෙන් රිදෙනවා. හරි? එකක් ඔහු ඔබ ගැන වැරදි ආකල්පයක් දරනවා කියලා තේරුනොත් රිදෙනවා. ඊට පස්සේ
මේක තවත් වැඩි පිරිසකට ඔබ ගැන දැන් වැරදි ආකල්පයක් එනවා කියලා තේරුනොත් තවත් රිදෙනවා. ඊට පස්සේ එතන තියෙන අනිත් අයත් අර බයින මිනිහාගේ කතාව විශ්වාස කරනවා කියලා තේරුනොත් තවත් රිදෙනවා. හරි? ඒකත් ඒක චෛතසිකය. ශ්‍රද්ධා චෛතසිකය. ඒ කියන්නේ අර මේ අදිමොක්ක කියලා කියනවා අර කුසල ශ්‍රද්ධාව නෙමෙයි ඒක. අර එයා විශ්වාස කරනවා කියන චෛතසිකය. හරි? ඊට පස්සේ තව එකක් එනවා මෙතන. තව එකක් කියන්න බලන්න. දැන් මේක ගොඩක් ප්‍රශ්නයක් වෙන්න බලපාන කාරණයක්. දැන් ওই ටික විතරක් නෙමෙයිනේ ඔබට ප්‍රශ්න වෙන්නේ. දැන් අපිටම ඔබයි වෙන කෙනෙක් තනියෙන් ඉන්න තැනක විතරක් ඔබට බැන්නොත් එච්චර ප්‍රශ්නයක් නෑ. හැබැයි සමහර මිනිහට ඒකත් ලොකු ප්‍රශ්නයක්. දැන් පිරිසක් නම් ඔන්න ප්‍රශ්නේ වැඩි. ඒක තමයි මම අර දෙවෙනි පොයින්ට් එකෙන් කිව්වේ. හරි? එතකොට දැන් ওই කියපු කාරණා තුන ඇරෙන්න තව මොකක්ද බලපාන? සම්මාසයෙන් තමන්ට වෙන්න පුළුවන් අනාගතේ මොකක් හරි වෙන්න පුළුවන් අගතියක් තියෙනවද වගේ දෙයක්. ඒ කියන්නේ ඒක කොච්චර කාලයක් මේක මතක තියෙයිද මේක ඉම්පැක්ට් එක වගේ. ඉම්පැක්ට් එක ගන්න ඒක මොකද්ද මොන චෛතසිකේද? ඒ කියන්නේ මේක ඇත්තටම ගත්තොත් දැන් අපේ නාම රූප ක්‍රියාවලිය යන්නේ අනිත් අය ඔතන ඉන්න කට්ටිය ගිහිල්ලා තව කට්ටියට කියයිද? ඒ කට්ටිය තව කට්ටියට කියයිද? එතකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ ඒක ඔබට බයිනකොටම තේරෙනවද නැද්ද? දැන් ඔය ඉස්සෙල්ලා කියපු කාරණා තුන අනිත් අයගේ ආකල්පේ ඊට පස්සේ එතන ඉන්න අර බයින් එක්කෙනා නොවන අයගේ ආකල්පේ ඊට පස්සේ අර එතන ඉන්න අනිත් අය අර මිනිස්සයා විශ්වාස කරනවද නැද්ද කියන එක අර ඔය කියපු ටික අර කියපු තුන අර මිනිහා පළවෙනි වචන දෙක බයිනකොටම ඔබට දැනෙනවද නැද්ද? ඔව් ඒ සනේටම ඒ ටික දැනිලා ඉවරයි. හරිද? ඔබට දැනෙනවා අර අනිත් අයගේ මනෝභාවයන් වෙන්න පුළුවන් probability එක දැනෙනවා. දැන් ඔය අන්තිම කියපු එක. ඒ කියන්නේ මේක කොච්චර ඔඩුදුවල යන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ දැන් මේක මෙහා තව කට්ටියට කියයි. දැන් මේ තරහෙන් බයින මට්ටම අනුව ඊට පස්සේ මෙතන ඉන්න මිනිස්සුත් අනාගතේ මං ගැන දැන් මෙහෙම කියයි. හරි? අනාගතේත් මෙයා මෙහෙම නිතරම කියයි. ඒතකොට ඒගොල්ලත් එක්ක රිලේෂන් එක සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මේක પરම්පරා වශයෙන් මේ අනිත් අයගේ මනෝවිඤ්ඤාණ හටගන්න පුළුවන් විදිය ගැන තමයි මේ ඔබට දැනෙන්නේ ශනිකව. ඒ කියන්නේ අනිත් අය ඔබ ගැන අනාගතේ හිතන්න පුළුවන් පරාසෙ කොච්චරකට හිතන්න පුළුවන්ද? එක්කෙනෙක් නම් එයා වැඩි පිරිසක් දන්නේ නැති කෙනෙක් නම් වැඩි එයාට යාළුවොත් නැත්තම් ඔෆිස් එකෙත් වගේ නෙමෙයි නම් එතකොට එයාට හටගනී ඔබ ගැන අනාගතේ මනෝවිඤ්ඤාණ. ඊට පස්සේ මෙයා ගොඩක් අය ඇසුරු කරන කෙනෙක් නම් ඔන්න ඔබට තවත් බය වැඩි. මෙයා තව ගොඩක් කට්ටියකට කියයි. ඒතර තවත් මේක තව මනෝවිඤ්ඤාණ පරම්පරා වශයෙන් අනාගතේ හට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන බැනලා ඔක්කොටම ඊළඟ ෂණේ ඉඳලා ওই සිද්ධිය මතක් වෙන්නේ නැහැ. කාටවත් ඕක මනසට එන්නේ නැහැ කියලා දන්නවනම් ඔබට ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. ඒතර දැන් මේ අනාගතේ මනෝවිඤ්ඤාණ හට ගන්න බවත් ඔබට මේ ෂණේදී දැනෙනවා. අර ඉස්සෙල්ලා කියපු තුනක් දැනෙනවා. හරි? ඊළඟට තව මොකක්ද ප්‍රශ්නේ වෙන්නේ? දැන් ඔබට දැනෙන්න පුළුවන් අනිත් අය තමන් ගැන හිතන විදිය, බයින කෙනා තමන් ගැන හිතන විදිය, අනාගතයේ අනිත් අය තමන් ගැන හිතන විදිය. ඊළඟට ඊට පස්සේ අනිත් අය එතන ඉන්න අනිත් අය ගැන හිතන විදිය. ඒ ඔක්කොම දැන් ශනිකව දැනෙනවා. තව මොකද්ද උතන ඕක ඔබට ප්‍රශ්නයක් වෙන්න බලපාන කාරණා. දැන් ඔය ඔක්කොම ඔබට දැනුණත් ඔබට තාමත් ඒක Tamanට ප්‍රශ්නයක් නොවෙන්නත් පුළුවන්. මෙන්න මෙහෙම වුණොත් ඒ කියන්නේ මේ දැන් ඔබට තේරෙනවා නම් ඒ බන බැනපු එක මගේ මනසට රිදි මට මතක් වෙන එකක් නෑ. ඒක මතක් වුණත් මට රිදෙන්නේ නෑ. හරි? ඒක හුදෙක් මතක් වීමක් පමණයි. එක්ක හුදෙක් සද්දයක් ඇසීමක් පමණයි. ඒ කියන්නේ ඒක මතක් වෙන වෙලාවට මට රිදෙන්නේ නෑ අනාගතේ කියලා. ඒක ඔබට ඔය වෙලාවේ බණ අහන වෙලාවේ දැනෙනවද නැද්ද? බණ නෙමෙයි මේ බැනුම් අහන වෙලාවේ දැනෙනවද නැද්ද? ඔව් දැනෙනවා. හරි? ඒ කියන්නේ තමන්ගේ මනස අනාගතේ මේක තමන්ට ප්‍රශ්නයක් වෙයිද? ඒ කියන්නේ මට නිතර මේක රිදිල්ලක් වෙයිද? නිතර මේක සිහි වෙයිද?
දැන් මට හිතෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් වගේ. එයාට දැනෙනවා මේක මට ප්‍රශ්නයක් නෑ අනාගතේ කියලා. හරි? අර කියපු ඔක්කොමත් දැනෙනවා. හරි? එයාට දැන් මේක ප්‍රශ්නයක් නෑ. හරි? එතකොට ඒක නිසා එයාට මේ වෙලාවේ මේ අර බයින එකට රිදෙන්නේ නෑ. ඒ කියන්නේ උන්වහන්සේට හිතෙන්න පුළුවන් කොහොම දැනුණත් මට මෛත්‍රියක් තමයි එන්නේ කියලා. හරි? එයාගේ අනාගත මනස ගැන ෂුවර් විශ්වාසයක් තියෙනවා. එතකොට ඔය කියපු පොයින්ට්ස් පහම හතරම දැනෙනවා උන්වහන්සේටත්. හැබැයි මේ තරහක් එන්නේ නැහැ. එතකොට දැන් ඔයගලන්ට තේරෙනවද මේ කනයි ශබ්දෙයි සෝත විඥානයයි හටගත්තට පස්සේ අර මානසික දුක් එකක් එන්න බලපාන ධර්ම වපසාරියක් තමයි මේ කිව්වේ. හරි? නාම රූප වපසාරියක් මේ කිව්වේ. එහෙනම් මොකද්ද දැනෙන දේවල් ටිකයි ඔබට දුකක් ඇති වෙන්න බලපාන ටිකයි උතන ටිකක් වෙනසකුත් තියෙනවා. අර ටික දැනෙනවා. හැබැයි මොන අනිත් පැත්තෙන් මොන නෙගටිව් දෙයක් තිබ්බත් තමන් ප්‍රතිරූපයක් අල්ලගෙනත් නැත්තම් හරි ඊට පස්සේ තමන්ගේ අනාගත මනස ගොඩාක් සුවපත් කියලා දැනෙනවා නම් තමන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි තුමු කෙනෙක් රහත් වෙලා නැහැ. එයා නිකන් මෛත්‍රී ධානම වගේ ඉන්නවා. එයා හැමතිස්සෙම අනිත් අය ගැන නිකන් මෛත්‍රී හැඟීමකින් ඉන්නේ. එයාට බයිනවා කවුරු හරි. එයාට එතකොට මොනත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ. එයා දන්නවා එයාගේ අනාගතයේ මනස ඉදිරි දවසට 3ට කියන්නේ දවස් කීපයකටත් හොඳට ගලාගෙන යනවා. මේක මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මගේ මනස නිතරම මෛත්‍රී මට්ටමේමයි තියෙන්නේ. අරක මට මතක් වෙවි හිතට කීරි ගහන්නේ නැහැ කියලා. ඒතොර එයාටත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එයාට අර මිනිහා ගැන එක එක විතර්ක කරන්නේ, ප්‍රපංච කරන්නේ, ඇයි මට මෙයා බෑන්නේ, මෙයා මෙහෙම කියප එක හරිද කියලා හිතන්න හිතෙන්නේ නැහැ. හරි? ඊට සාමාන්‍ය මිනිස්සෙක් ගත්තොත් දැන් එයා එහෙමත් හිතනවා ඊළඟට එයාට ඒක ගොඩක් රිදුනා නම් එයා අනිත් පැත්තට බයින්න පුළුවන් නම් බයිනවා, බයින්න බැරි නම් ගොඩාක් කනස්සල්ලක් එයාට එනවා. එතකොට ඔයගොල්ලෝ ඒක පොයින්ට්ස් වශයෙන් ලියා ගන්න මම ටිකක් වේගෙන් කියන්නම් පස්සේ හරි ලියා ගන්න එකක් තමයි දැන් මොකද්ද ලිව්වේ කෙනෙක් Tamanට බණින විට අදාළ නාම රූප වපසරිය මෙසේය කියලා. ඒක තමයි මාතෘකාව. ඒතර පළවෙනි එක තමයි ඔහු තමා කෙරෙහි දක්වන ආකාරය. හරි? ඒ කියන්නේ ඒක ඔබට දැනෙනවා කියන එක. දෙවෙනි එක අසා සිටින අය තමා කෙරෙහි දක්වන ආකාරය. තුන්වෙනි එක එතන සිටින අය කෙරෙහි මේ වෙනත් අය දක්වන ආකාරය. ඒ කියන්නේ එතන සිටින මේ චෝදනා කරන පුද්ගලයා කෙරෙහි අන් අය දක්වන ආකාරය. එයා ප්‍රසිද්ධ කෙනෙක්ද? එයාගේ වචනේ ඇදහිය යුතු කෙනෙක්ද? එයාගේ වචනේ බලපාන කෙනෙක්ද? දැන් බොස් වගේ නම් එයාගේ වචනේ අනිත් අයට විශ්වාස කරනවනේ. හතරවෙනි එක තමයි එතන සිටින අය පරම්පරා වශයෙන් අනිත් අයට කියා අනික් අය කෙරෙහි හටගත හැකි මනෝවිඤ්ඤාණ. හෝ ඔවුන්ගේම අනාගත මනෝවිඤ්ඤාණ. ඔය හතර. ඊට පස්සේ ඊට අමතරව ඔබට දැනෙනවා ඊට පස්සේ පොඩි හිස්තනක් තියලා ලියාගන්න. ඊට අමතරව ඔබගේ පැත්තෙන් ඔබට අනාගතේ හටගත හැකි මනෝවිඤ්ඤාණ. මෙන්න සිද්ධියට අදාළ මනෝවිඤ්ඤාණ. ඔබට අනාගතේ පොඩි ප්‍රශ්නයක් අහන්න මේ ප්‍රායෝගිකව මේ දැන් අර සමහර වෙලාවල් වලට නිර්දෝෂී භාවයක් තියෙන වෙලාවක කවුරු හරි බැන්නොත් අපිට වඩාත්ම මේ කනගාටුවක් දැනෙනවානේ. දැන් ඇත්තටම වැරද්ද කරලා බැනුම් අහනවට වඩා අර මේ මුකුත් නොකර ඉන්න වෙලාවක නිකන් අනිකරුනේ බනිනකොට අර මේ කියන ස්වාමීන් වහන්සේ වැඩිපුර වේදනාව දැනෙන එක. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ අපි එතනදී මොකක් හරි එතනත් යමක් උපාදානය කරගෙන ඉන්න නිසා නේද? දැන් අපි ගොඩක්ම කලකිරෙනවානේ මේ නොකරපු වැරද්දකට බනිනකොට වගේ. ඔව්. ඉතින් එතනත් අනිවාර්යෙන් තමන්ගේ ප්‍රතිරූපයක් අල්ලන්නේ නැත්නම් රිදෙන්නේ නැහැ.
එකක් ප්‍රතිරූපයක්. ඒකත් ගන්න ප්‍රතිරූපේ නේද? ඔව් ප්‍රතිරූපයක් අල්ලගෙන ඉන්නේ මොකක් හරි මේ මගේ ස්ටේටස් එක. දැන් මගේ ප්‍රතිරූපේ කියන එකට අනිත් අයගේ විඥාන සම්බන්ධයි. මට ප්‍රතිරූපයක් කියලා තියෙන්නේම අනිත් අයත් එක්කනේ. Taman නිකන් දූපතක තනි වෙලා ඉන්නවා නම් කවුරුත් දන්නේ නැත්නම් එහෙම එකක් ලොකුවට හැදෙන්නේ නැහැ. දැන් මේ සමාජයේ Tamanට නිකන් තේරෙන මට්ටමක් තියෙනවා අනිත් අය මං ගැන මෙහෙමයි හිතන්නේ කියලා. ඊට පස්සේ ඒ සංසන්දනයත් එක්ක ප්‍රතිරූපයක් අල්ලගෙන ඉන්නවා. අන්න ඒකට වදිනවා. එතකොට තමන්ගේ උපාදානයේ එහෙම නැත්නම් ප්‍රතිරූපයට තියෙන ඇල්ම මේව බලපාන. ඒක එක පැත්තක්. ඔව් ඒක අනිත් පැත්ත. ඔව් අනිත් පැත්ත තමයි තමන්ට අනාගතයේ මේක කොච්චර දුරට මගේ මනසට වද දෙයිද කියන එක. තමන්ට අර බැනුම් අහන මොහොතේ දැනෙනවා. එතකොටත් මේ ප්‍රශ්නේ වැඩි තමන්ට. හරි තමන්ට ලොකු ඔව් කියන්නේ. ඔව්. ඒ කියන්නේ දැන් අර අනාගතයේට මේක මේ කොහොමද වගේ ඒ වගේ කරුණක් ස්වාමීන් වහන්සේ වෙලාවේ ඉමීඩියට්ලි දැනෙනවා කියලා ගන්න එහෙම ගන්න පුළුවන්ද මට ප්‍රායෝගිකව ඒක ටිකක් හිතා ගන්න අමාරු නිසා මම එහෙම හරි. ඒ කියන්නේ දැන් ඔය සමහර වෙලාවට අපි ටිකක් ඕවර්තින්ක් කරනකොට වගේ නේ කියන්නේ. දැන් අපි බැලුම් අහන වෙලාවට වඩා ටිකක් ඔන්න ඒක බැලලා ටිකක් යම්සි කාලයක් හරි එහෙම ගියාමනේ අපි අර ඒක ගැන තව එහෙම මට ඒක හිතන විදිහ. ඒක එක එක්කෙනාගේ අවස්ථාවේ මනස අනුව තමයි සාමාන්‍යයෙන් එයාට ඒක දැනෙනවා මේක මට දැන් අපි හිතමු ඔබගේ එකපාරටම ගෙදර මේ නාය ගියා කියලා. දැන් ඕක බලාගෙන ඉන්නකොට තමන්ගේ අනාගතය ගැන ප්‍රශ්නයක් හින්දානේ දුකක් එන්නේ. මේක මට අනාගතේ කොච්චර ප්‍රශ්නයක් වෙයිද කියන එකත් එක්ක තමයි. එතකොට අර බැනුම් අහනකොටත් ඔය ඔක්කොම අනාගතේ යම් මට්ටම කොටසක් ඔළුවට එනවා. ඔටෝ එනවා. එතකොට රහතන් වහන්සේ කෙනෙක්ට ඒක අනික් අතට ඒක ඔටෝ එන හින්දා තමයි රහතන් වහන්සේට ඒක ප්‍රශ්නයක් නොවෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේට ඔටෝ එනවා ඇති. මේක මගේ අනාගත මනසට බලපාන්නේ නැහැ කියන එක. හරි? අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. අනේ ඒ කාරණාවේදී එතකොට උන්වහන්සේට දැන් රහතන් වහන්සේට ඉස්සරහදී එන මොකක් හරි ආවත් ප්‍රශ්නයක් නැහැ කියලා හිතෙන්නේ ඒක අර සිතුවිලි මාත්‍රයක් පමණයි කියලා හිතන නිසාද නැත්නම් ඒකවත් හිතෙන්නේ නැද්ද උන්වහන්සේට? අර ඒ කියන්නේ අනිත් අයගේ සිතුවිලි මාත්‍රයක් පමණයි කියලා හිතන හින්දාද කියලා දහන්නේ? නෑ ඒකත් එහෙම තමයි. අනිත් ඉස්සරහට මට මේක ගැන සිතුවිලි පහළ වුණත් මට මේක ගැන يعني මොකක්වත් පටියක් හරි එලිමක්වත් එන්නේ නැහැ කියන එක රහතන් වහන්සේ හිතනවනේ. එතකොට ඒක සිතුවිලි මාත්‍රයක් පමණයි කියලා හිතන නිසාද එහෙම හිතෙන්නේ නැත්නම් එහෙම එකක්වත් එන්නේ නැද්ද? නෑ අනාගතයේ රහතන් වහන්සේට අර සිද්ධිය නැවත දැනෙන්න එපා. අපිට ඒක දැන් ඒක මතක් වෙන්න එපා. ඒ කියන්නේ සමහරවිට අපිට ඕන එතකොට නැත්තම් එයත් එක්ක මේ මොනවත් සම්බන්ධ ඒ කියන්නේ අපිට කොහොමද අතීතේ මතක් වෙන්න එපා. මතක් වෙන්නේ නැත්තම් එයාට එදිනෙදා ඒ කටයුතු කරන්න බෑනේ. එතකොට උන්වහන්සේ දන්නවා අනාගතයේ මේක මතක් වෙන්න පුළුවන් කියලා. අනාගාමිකේ ස්වාමීන් වහන්සේ කෙනෙකුටත් එහෙමයි. ඒ කියන්නේ දුම්නසින්නේ නැහනේ. එතකොට අර දුම්නසින්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ දැනෙන්න ඕනි ඒගොල්ලන්ට මේ සිතුවිලි මාත්‍රයක් කියන එක විතරක් නෙමෙයි මට හැඟෙන්නේ. ඒ කියන්නේ ඒක දැනුණට ඒක ස්පර්ශ වුණාට මනසේ දුම්නසක් එන්නේ නැහැ කියලා. ගැටීමක් එන්නේ නැහැ. එහෙමයි අර සිතුවිල්ලක් පමණයි ඒත් එකම අර ගැඹුරින් ඒක විදර්ශනා වෙනවා. කියලයි ඒක නිකන් ඒක නිසා රිදෙන්නේ නැහැ. දැන් අපිට සමහර දේවල් අතීත දේවල් මතක් වෙනකොට අපිට පසුතැවිල්ලක් රිදීමක් නිකන් හිත හීරිලා යෑමක් වෙනවනේ. රහතන් වහන්සේ දන්නවා කිසිම ආකාරයක අනාගාමී ස්වාමීන් වහන්සේ කෙනෙක් පවා මේක අතීත දෙයක් මතක් වුණාට රිදෙන්නේ නැහැ. දැන් මෙතනදී ඒතකොට මේක ඒකම අනාගතයට මේ ප්‍රක්ෂේපණය වෙලා දන්නවා මේකෙන් රිදෙන්නේ නැහැ කියලා. රිදෙන්නේ නැහැ කියන කාරණා. ඒතකොට සම්මත එතනදී තුන්වහන්සේට උපේක්ෂාවේ ස්වභාවයෙන් තියෙන්නේ. ඒ බැනුම් අහද්දී ඉතින් උපේක්ෂාවක් තමයි එනවා ඇත්තේ. නෑ ඒ කියන්නේ අනාගතයේ වගේ සිතුවිල්ලක් පහළ වුණා තුන්වහන්සේලාට. එතකොට ඒකත් ඒක උපේක්ෂාවේ ස්වභාවයක් නෙමෙයි. ඒ කියන්නේ මේ උපේක්ෂා වේදනාව පැත්තෙනුත් උපේක්ෂා. එතකොට සමහර කෙනෙක්ට ඒ අතීතේ මතක් වෙනකොට සතුටක් වුණත් එන්න බැරි නෑ.
රහතන් වහන්සේ කෙනෙකුට. ඒ කියන්නේ මේ එයාට මෙහෙම හිතෙන්න පුළුවන් මේ ඒ කියන්නේ වෙන අය දුක් වෙන වෙලාවේ මට මෙතන දුකක් නැහැ කියලා සතුටක් එන්න පුළුවන්. ඔව්. එතකොට මේ උපේක්ෂා කියන උපේක්ෂාව කියන වචනේ අර්ථ දෙකක් තියෙනවානේ. උපේක්ෂා හැඟීම කියලා එකක් තියෙනවා. උපේක්ෂා වේදනාව කියලා එකක් තියෙනවා. උපේක්ෂා හැඟීම කොහොමද රහතන් වහන්සේට හට ගන්න පුළුවන්. සතුට හෝ උපේක්ෂා වේදනාව හට ගන්නත් පුළුවන්. එතකොට ඒ වගේ එයාට තමන්ගේ මනස ගැන තියෙන කොන්ෆිඩන්ස් එක ඒ වෙලාවේ දැනෙනවා. දැනෙන්න ඕනි. ඒකත් එක්ක තමයි ඒක ගණන් ගන්න නැත්තේ අර මිනිස්සයා බයින එක. ඒක ඇයිද ඒතකොට ගණන් ගන්න නැහැ. ඒක තදට ඒක වදින්නේ නැහැ. ගණන් ගන්න දෙයක් නැහැ. අර කියන්නේ ඇසුනා පමණයි කියලා. එතකොට ඒ අනිත් පැති තමයි ඉතින් මෙහෙමනේ දැන් ඒ උන්වහන්සේලාට තව ගොඩක් තියෙනවා මේක පැත්තක්. ඒ කියන්නේ මෙහෙම හිතෙන්නේ නැහනේ දැන් මට බෑන්නා කියලා හිතෙන්නේ නැහැ. මේ කනත් ශබ්දෙත් නිසා අත්දැකීමක් හටගත්තා කියන මාත්‍රේනේ හිතෙන්නේ. එතකොට මට බෑන්නා කියලා හිතෙන්නේ නැහැ. ඊළඟට මට පාඩුවක් වුණා කියලා හිතෙන්නෙත් නැහනේ. දැන් එයා අල්ලගත්ත දෙයක් නැහනේ. එතකොට අල්ලගත්ත දෙයට හානියක් වෙලා නැහනේ. අල්ලගත්ත දෙයක් තියෙන්න එපා හානියක් වෙන්න. ඒතර මට මොනවා හරි මගේ දැන් කම්පැනියේ ලෝකා බෑන්නොත් මට සැලරි අඩු වෙයි. එතකොට පාඩුවක් වෙයි. එහෙම නැත්නම් වෙන මිනිහෙක් බෑන්නොත් මොනවා කරි වෙන පාඩුවක් වෙයි කියලා පාඩු ලාභ නැහැනේ රහතන් වහන්සේලාට. එතකොට මේ එයාට ඒක ප්‍රශ්නයක් නැහැ. මේ වගේ එයාට ඒ බණින බැනුම අහන වෙලාවෙම තියෙන කොන්ෆිඩන්ස් එක බලපානවා. ඊට පස්සේ බැනුම අහන වෙලාවෙම එයාගේ සමහර කෙනෙක්ට ඔච්චර විදර්ශනාවක් නැති වුණත් එයා දන්නවා එයාගේ මනස තියෙන්නම මෛත්‍රියේ එන වෙන සැපයක තියෙන්නේ. එතකොට එයාටත් ප්‍රශ්නයක් නැහැ. එයාටත් දන්නවා මේක මට ප්‍රශ්නයක් නැහැ. මෙයා ඉතින් කෑ ගහලා ගියා එච්චරයි කියලා එයාටත් ප්‍රශ්නයක් නැහැ. ඒක අරයා බැනුම් අහන වෙලාවෙම දන්නවා. ඒතර ඔය වගේ ලොකු අපසරියක් ඔන්න කෙනෙකුට දැනෙන්න පුළුවන්. මොකද්ද අනිත් අයගේ ආකල්ප, අනිත් අයගේ අනාගත ආකල්ප, ඊට පස්සේ මේක පැතිරෙන අපසරිය. ඔන්න ඔය විදිහට මේ වපසරිය ඒ ෂණේම දැනෙනවා. ඒ කියන්නේ අනිත් අයගේ මානසික පැත්තයි තමන්ගේ මේ අනාගත මානසික පැත්තකුයි දැනෙනවා. තවත් ගොඩක් දේවල් දැනෙනවා. දැන් අර මිනිස්සයා කියන දේ, ඒ කියන්නේ මෙයා මොකද්ද මේ කියන්නේ කියලා මූලිකව දැනෙන්න එපා. මේ ඇහිලා මෙයා කියන්නේ මෙන්න මේකයි මෙන්න මේ අගුණයක් මගේ කියන්නේ කියලා. එතකොට ඔය වගේ ටිකක් බලපානවා. ඉතින් ඔය ධර්ම ටික එකපාර ඔයකින් කොටසක් විපස්සනා කරගන්න පුළුවන් නම් ඔබට ප්‍රශ්නේ අඩුයි. අර අනිත් අයගේ ආකල්ප කියන්නේ අනිත්‍ය දෙයක්. ඊට පස්සේ බහුතර පිරිසගේ මනෝවිඤ්ඤාණ කියන්නේ අනිත්‍ය දෙයක්. ඊට පස්සේ තමන්ටම එන්න පුළුවන් අනාගතේ මනෝවිඤ්ඤාණ කියන්නේ අනිත්‍ය දෙයක්. ඊට පස්සේ මේ කන කියන්නේ අනිත්‍ය දෙයක්. සෝත විඤ්ඤාණය අනිත්‍ය දෙයක්. ඉතින් ඊට පස්සේ මේවා ඔක්කොම කොහොමද දුක් දේවල්? කන දුකක්. ඊට පස්සේ ඔන්න ඒකත් බලපානවා. ඊට පස්සේ තව පැත්තක් ගත්තොත් මෙතන විදර්ශනාවට දැන් මෙයා තේරුම් ගන්න පුළුවන් මෙහෙම. දැන් ඔක මෙන්න මෙහෙම තේරුම් ගත්තොත් තමයි දුක. මොකද්ද? අරයා ඉන්නවා, අරයා මට බැන්නා. අරයා මට බැන්නා කියලා. දැන් එහෙම නැතුව මේක දැන් නාම රූපාකෘතියකට දාගන්නවනේ විදර්ශකයා. මොකද්ද? සද්දෙත් නිසා, කනත් නිසා සෝත විඥානයක් හටගත්තා කියලා. එතකොට සද්දේයි ඒ කියන්නේ මේ කනයි සෝත විඥානේ නැත්තම් තමන්ගේ පැත්තෙන් දුක් හටගන්නේ නැහනේ. තමන්ට ඒක ස්පර්ශ වුණේ නැත්තම්. එතකොට අර සද්දේ විතරක් නෙමෙයි ප්‍රශ්නේ, අනිත් අයගේ ආකල්ප, ඒ කියන්නේ ඒවා ධර්ම, ඒවත් නෙමෙයි ප්‍රශ්නේ. ඒවා විතරකුත් නෙමෙයි ප්‍රශ්නේ. ඒවත් ප්‍රශ්නේ කොටසක්. හැබැයි මෙතන කනයි සෝත විඥානේ ප්‍රශ්නයක්. එතකොට ඒවත් මේ දුකේ කොටස් කරෝ කියලා අපිට ගන්න පුළුවන්. අපි දුක තමන්ට කවුරුත් වයින්නේ නැහැ නිකන් මහා විලාප සද්ද ඇහෙනවා කියලා. අපායේ සතෙකුට. එතකොට එයාට ඒ ප්‍රශ්නේ හේතු මොනවාද? කනයි සෝත විඥානේ. ටික කන වැඩ කරන්නේ එයාගේ කර්මජ කය වැඩ කරන්නේ. එතකොට ඒ කයත් දුකේ හේතුවක්. එතකොට එහෙම මෙන්න මේ අභ්‍යන්තරික පැත්තෙනුත් දුකේ හේතු ටිකක් තියෙනවා. බාහිර පැත්තෙනුත් දුකේ හේතු ටිකක් තියෙනවා. මේවායේ එකතු වීමක් තියෙනවා. එහෙම වුණාම එහෙම දකින්න කෙනාටත් මෙතන පුද්ගල හැඟීමක් විදිහට එන්නේ නැහැ.
මොකද්ද? අරයා කිව්වා මට බැන්නා එහෙම එන්නේ නැහැ. එතකොට එයාටත් මේක ඒ බැනිල්ල එච්චර ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයගලට තේරෙනවද? එතකොට මේ එක සංසිද්ධියක් සම්බන්ධව එක්තරා නාම රූප වපසරියක් තියෙනවා. අන්න ඒ ටික තමයි ගොඩක්ම විපස්සනා වෙන්න ඕනි. දැන් මේකට සම්බන්ධ නැහැ වෙන තිරිසනුන්ගේ සිතුවිලි රටාවල්. ඒවා සම්බන්ධ නැහැ. තිරිසනෙක්ට ඇලෙන වෙලාවට අන්න ඒවා සම්බන්ධයි. එතකොට මේ එක එක අත්දැකීම් ඕගොල්ලෝ බලන්න මේ නාම රූප වලට දාගන්න. මොනවද මට ඇත්තට දැනෙන්නේ? මොනවාද මේ දැනීමට සම්බන්ධ රූප ටික? එතකොට බාහිර තියෙන නාම රූප ටික මොකද්ද? මෙතන අභ්‍යන්තරේ නාම රූප මොනවද? ඔන්න ඔය වගේ ටිකක්. ඉතින් මේකට අදාළ නෝට් එකක් එවන්නම්. දැම්ම පුළුවන් නම් යවන්න. එතකොට මම මේක ටිකක් වේගෙන් කියන්නම්. මේ ස්වාමීන් වහන්සේලාට දුන්න නෝට් එක අර පොයින්ට්ස් ටිකට පස්සේ එතකොට ඉහත ආකාර වලින් දැක්වෙනුවේ සිද්ධියට අදාළ නාම රූප වපසරියයි. තවද මානසික දුකක් හටගන්නේ නම් එය සියුම් හෝ උපාදානයක් නිසාමය හටගන්නේ. තමන් පිළිබඳ යම්කිසි ප්‍රතිරූපයක් තත්ත්වයක් අල්ලාගෙන ඉන්නා නිසාය. තමා කෙරෙහි පවත්නා වූ එම උපාදානයේද මෙම සිද්ධියට අදාළ විදර්ශනා විය යුතු පරාසයෙන් කොටසකි. මේ සිද්ධියට අදාළව දැන් මේ කියන්නේ නෝට් එක නෙමෙයි මේ සිද්ධියට අදාළව ඔබට ඒකත් විදර්ශනා වෙන්න ඕනේ. මෙහෙම අල්ලා ගැනීමක් තිබ්බ නිසා දුකක් හටගත්තා කියලා. ඊට පස්සේ තව විදර්ශනා වෙන්න ඕනේ. මෙහෙම කණක් තිබ්බ නිසා දුකක් හටගත්තා. මෙහෙම සෝත විඥානයක් හටගත්ත නිසා මානසික දුකක් හටගත්තා. ඊට පස්සේ අනිත් අයගේ තියෙන ධර්ම නිසා ඒ ආකල්ප කියන්නේ අනිත් අයගේ තියෙන ධර්ම චෛතසික ඒවා නිසා දුකක් හටගත්තා. ඒවා දුක් ධර්ම කියලා. එතකොට ඊළඟ ඡේදය තමයි මේක ලියලා තියෙන රූප සම්බන්ධයෙන් ගත් කල තමා කෙරෙහි ඇසක් කනක් නොවූයේ නම් ඇස කන පවතින්නේ ශරීරය ඇසුරු කොට නිසා ශරීරයක් නොවූයේ නම් එනම් හටගෙන නොතිබුණේ නම් එවිටද එම තරහ හෝ දුක හට නොගනී. තවද තමන්ගේ පැත්තෙන් මෙම සිද්ධිය නොදැනේ නම් එනම් මනෝ සම්පස්සය හට නොගන්නේ නම් එවිටද දුකක් නැත්තේ. එම නිසා ඒද වපසරියෙන් කොටසකි. එම නිසා එම කෙලෙසේ දුරු කිරීමට නම් එම සමස්ත වපසරිය හෝ එයින් කොටසක් ලෙස හෝ එක විට විදර්ශනාවට ලක්විය යුතුය කියලා තමයි මේකෙන් කියන්නේ. හොඳයි. එතකොට ඒක පැහැදිලි නේද? ඒක සම්බන්ධ තව නොතේරෙන කරුණු තියෙනවා. ඔය කියපු කාරණා දෙක හරි වැදගත්. ඒ කියන්නේ ඔබ වරින් වර අනිත්‍ය ලෙස මෙනෙහි කරනකොට ඔය පැතිකඩත් නිතර හිතන්න ඕනි. මේක නිකම් පුද්ගල මොඩල් එකකින් ගන්න නැතුව නාම රූප මොඩල් එකකට දාගන්නේ මොනවද? මට එක විට දැනෙන දේවල් ටික මොකක්ද? මේ සිද්ධියේදී. මේ සිද්ධියට අදාළ නාම රූප ටික මොකක්ද? ඊට පස්සේ ඒ ටික කොහොමද විදර්ශනා කරගන්නේ කියලා. ඒ ටික තේරුණා නේද? තේරුණා හොඳට ස්වාමීන් වහන්සේ. දැන් මේ දැන් ගොඩක් මේ ඔය ධර්මපරියාය හුඟක් උපකාර මේ වෙලා තියෙනවා අපිට ප්‍රායෝගික ජීවිතේ කටයුතු කරගෙන යන්න. මොකද මේ මම හිතුවා ඒක පොඩ්ඩක් කියන්න ඕනේ කියලා. මොකද ඉතින් අපිට ගොඩක් ඔය පසුතැවීම් වගේ ස්වභාවයන් සහ යම් සිද්ධි සෑහෙන කාලයක් ඒකේ ඉම්පැක්ට් එක මේකෙන් මෙහෙම වුණා ආදී වශයෙන් විශාල මේ කියන්නේ විතක්ක විචාර කරමින් ඒ ඉන්න ස්වභාවය සෑහෙන අඩු කරගන්න උපකාර වෙනවා මේ ක්‍රමයට මේ කියන්නේ අනිත්‍යතාවය බලන ආකාරයේ ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරලා තියෙන මේ ආකාරයෙන් හිතනකොට දර්ශනා කරනකොට ඉතින් ඒක බොහොම වැදගත් වෙනවා කෙලෙස් අඩු කරගන්න බොහොමත්ම සිද්ධ වේවා. ඔව්. දැන් මම ඊළඟට කියන්න යන්නේ මේකම තවත් සම්බන්ධ වෙන තැනක්. දැන් මෙතන මාතෘකාව තමයි මෙන්න මෙහෙම ලියා ගන්න බොහෝ කලකට පෙර සිදුවක් මතක් වන විට බර අඩු වී දැනෙනුයේ ඇයි? දැන් මේ විදිහට මේ අපේ අර ස්වාමීන් වහන්සේ මේ පොත ලියලා මෙන්න මෙහෙම හදලා තියෙනවා. පේනවා ඇතිනේ පොත. පේනවද? හරිනේ. දැන් කියන්න බලන්න බොහෝ කලකට පෙර ඇත්තටම ඔබට ප්‍රශ්නයක් වුණා ඒක සිද්ධිය සිද්ධ වෙන කාලේ. හැබැයි කාලයක් ගිහිල්ලා ඔබට දැන් ප්‍රශ්නයක් නැහැ. ඒක මතක් වෙනකොට ප්‍රශ්නයක් නැහැ එච්චර. කියන්න බලන්න ඇයි මේ ප්‍රශ්නයක් දැන් ප්‍රශ්නේ වෙච්ච දවසේම ආපහු රෑ මතක් වෙනකොට ගොඩක් ප්‍රශ්නයක්. හැබැයි අවුරුද්දක් විතර ගිහිල්ලා දැන් මතක් වෙනකොට ප්‍රශ්නයක් නැහැ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? දෙකම අතීතයේ මතක් වීමක් නිසිදු වුණේ.
ඒකේ ඩීටේල් ගොඩක් කියලා එනවා වෙච්ච සිදුවීම් වලට පිටාවන් තයි ටික එළියට මතක වෙලා වගේ අනේ ඒක එක කාරණයක්. ඒ කියන්නේ ඒක අර ඒක ඩීටේල් එන්නේ නෑ මනසට. එක එකක්. ඒ කියන්නේ ස්පර්ශ වෙන වපසරිය වෙනස් වෙලා. තව ගොඩක් තියෙනවා. දැන් ස්පර්ශයේ දුර්වල වෙන්නේ. කියන්නේ දුර්වල දැනුමක් එන්නේ සිද්ධිය සම්බන්ධව. ඒක වෙන්නේ නැති දර්ශන මහත්මයා කිව්වේ. එතකොට ඒක එකක්. හරි. තව ඇයි ඒක දැන් ප්‍රශ්නයක් නොවන්නේ? අනිත් අයටත් අමතක වෙලා ඉන්න සමහර. ඔව් අනිත් අයටත් ඒ කියන්නේ මොකද්ද මේ එම සිද්ධියට අදාළ වපසරියෙන් ගොඩක් දෙයක් දැන් නැති වෙලා කියලා අදහස. අනිත් අයටත් ඒක දැන් දැනෙන්නේ නැහැ, සිහි වෙන්නේ නැහැ කියන එක. හරි. තව කිව්වොත් ඔව් විසඳිලා තියෙන්න පුළුවන්. ඔව්. විසඳිලා තියෙන්න පුළුවන්. ඔව්. එතකොට ඒ කියන්නේ විසඳිලා කියන්නේ අර අනිත් අයගේ ආකල්ප වෙනස් වෙලා කියලා. හරි. තව මෙහෙම දෙයක් වෙනවා. ඒ කියන්නේ මේ දැන් ඕක ප්‍රශ්නේ වෙන දවසේ මේක කොච්චර උඩුඳුවල යයිද කියලා Tamanට නිශ්චිත නැහැ. මෙයා මේක තද්දට ගනීද? මෙයා තවත් අයට කියයිද? එක එක ප්‍රශ්න අනුව ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙයා තව මේකට ප්‍රතික්‍රියා දක්වයිද? මෙයාට නැත්තම් මෙයාගේ සමනය වෙයිද? ඕක හරිම අවිනිශ්චිතයි මුල වෙන වෙලාවේ. අර මහින්ද මහත්තයා කිව්වා වගේ තමයි. එතකොට ඒ කියන්නේ මොකක්ද දන්නවද? අපි මේක නාම රූප මොඩලයකින් කිව්වොත් අනාගතයේ වෙන්න පුළුවන් නාම රූප ටික අවිනිශ්චිතයි අපිට ඒ ප්‍රශ්නේ සිද්ධ වෙන වෙලාවේ. එතකොට දැන් මොකද වෙන්නේ? කාලයක් ගියාට පස්සේ මේක පැතිරලා ගිය සීමාවල් ටික නාම රූප හටගෙන නැති වෙච්ච සීමාවල් ටික Tamanට දැනෙනවා හොඳට. මෙතනින් එහාට මේක ගියේ නැහැ. මෙතනින් මේක අමතක වෙලා ගියා. එක්ක මෙතනින් මෙහාට අපි හිතමු මෙයාට මේකට දඬුවමක් දීලා එක්ක හිරේ ගියා. එතනින් ඉවරයි. එතකොට මෙතනින් එහාට මේ නාම රූප ටික පැතිරුනේ නැහැ කියන එක. අර මුල් අවස්ථාවේ අවිනිශ්චිතයි. අනාගතේ මොකක්ද වෙන්නේ කියලා. දැන් නිශ්චිතයි. එතකොටත් ප්‍රශ්නේ ගැන ඔබට උපේක්ෂා වෙන්න පුළුවන්. උපේක්ෂා වෙන්න පුළුවන්. ඒක තව කාරණයක්. තවත් කාරණයක් තියෙනවා. දැන් මේක එච්චර Tamanට මතක් වෙනකොට එච්චර හිතට වදින්නේ නැති. ඒ කියන්නේ දැන් Tamanට තේරෙනවා මේක මතක් වෙනකොට මනසට පීඩාව අඩුයි කියලා. දැන් මතක් වෙන වාරයක් පාසා මනසට රිදිල්ලක් එනවා නම් ප්‍රශ්නේ වැඩි. දැන් එන්න නිකන් රිදිල්ලත් අඩුයි. අර කාරණාත් බලපාලා රිදිල්ල අඩුයි. ඒතකොට Tamanට අනාගතය ගැන හිතෙනවා. දැන් මට මේක අනාගතය ආපහු මතක් වුණත් ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Taman දන්නවා අනාගතේ මේක මතක් වෙන්න පුළුවන් කියලා. හැබැයි Tamanට අනාගතේ ලොකුවට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා Tamanට දැන් විශ්වාසෙත් එකයි මතක් වෙන්නේ. කියන්නේ ඒක මතක් වෙන කොටම Tamanට ওই දැනුම එනවා මේක අනාගතෙත් එන්න පුළුවන්ද කියලා. දැන් එතකොට අනාගතේ එන්න අඩු ලංසුවෙන් කියලා දැනෙනකොටත් මෙතන වේදනාව අඩු වෙනවා. මේ දැන් මේ මොහොතේ මතක් වෙන වෙලාවේ තියෙන වේදනාව අඩු වෙනවා. ඔන්න ඔහොම. ඒතර මම මේක පොයින්ට්ස් වශයෙන් කියන්නම් ටිකක් වේගයෙන්. පස්සේ මේකේ පින්තූරයක් එවනවා. පළවෙනි එක ගත්තොත් එම සිද්ධියට අදාළ වපසරියෙන් බොහෝමයක් නැති වී ගොස් ඇතැයි යන හැඟීම. ඒතර මේකේ මාතෘකාව දැන් මේ අර බොහෝ කලකට පෙර සිදුවක් මතක් වන විට බර අඩු වී දැනෙනුයි ඇයි කියලා. ඒතර දෙවෙනි එක තමයි එම සිද්ධිය මනසෙහි හොඳින් ස්පර්ශ නොවීම හා එවිට යන්තමින් දැනුවත් වීම. ඒ අදාළ සිද්ධිය පිළිබඳ යන්තමින් දැනුවත් වෙන්නේ. තුන්වෙනි එක එම සිද්ධියේ පැතිර ගිය නාම රූප වපසරිය නිශ්චිත වීම. ඒ නිසා උපේක්ෂාවක් හට ගැනීම. හතරවෙනි එක තමාට එම සිද්ධිය නැවත මතක් වෙන විට එය මනසට පීඩාකාරී නොවන ලෙස මනස යටපත් නොවන ලෙස ඉතා අල්ප වූ ප්‍රවණතාවයකින් හටගත හැකි බව වැටහෙන නිසාද එහි බර අඩු වෙන්නේ. තමාට මේකේ තමන්ගේ මනසට වදින ඉෆෙක්ට් එක අඩු වෙලා කියලාම තේරෙනවා දැන්. හරි. ඉතින් මීට අමතරව මම ලියලා තියෙන එක මීට අමතරව කාලයක් යන විට තමාගේ ආකල්ප දියුණු වී ඇතනම්
විදර්ශනාව දියුණු වී ඇතනම් ඒ නිසාද එම අතීත සිදුවීම මනසට තදින් බල නොපයි. තමන් ඒක ගන්න විදිය දැන් වෙනස් වෙලා. හරි. ඒක මමත්වයට ඇඳලා නෙමෙයි ගන්නෙ දැන්. ඒක හුදෙක ස්පර්ශයක් හටගත්තා කියලා තමයි හිතෙන්නේ. අනාත්මව දැන් ස්පර්ශයක් හට ගන්නවා. මේ අතීතේ මතක් වෙලා. මට පාලනය කරන්න බෑ මේ සිත කියන්නේ ස්පර්ශය නිසා හටගන්න එකක්. ඒතර ඒකෙන් තමයි අනාත්ම ලක්ෂණය සිහි කරගන්නේ. එතකොට මේක මගේ දෙයක් නෙමෙයි සිත කියන්නේ. ඔයගේ දහම් පැත්තත් සිහි කරගන්නවා. කුසල පැත්තට හරවනවා මනස. ඉතින් ඔයගේ පැති ඒ කියන්නේ යාගේ විදර්ශනාව දියුණු වෙලා කියන එක. එතකොට දැන් මේක මෙහෙම අතීතයේ ටිකක් එකක් ඔබට මේ නිකන් පසුතැවීමක් නැතුව වගේ එන්න බලපාන කාරණා ටිකක් මේ කිව්වේ. ඕකේ ඔතනම තියෙනවා ඉතින් අනිත්‍යතාවය කියන එක. එතකොට ඒකම ඔබට මේ කාරණයක් කරගෙන මේ ටික දන්නවා නම් ඒක ඔබට කාරණයක් කරගෙන දැන් මොහොන දෙන අත්දැකීමකදී ඒක තදට ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒක ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මොකද මේක අනාගතේ Tamanට ප්‍රශ්නයක් කර නොගෙන ඉන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. ගොඩක්ම ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේ කියන එකට වඩා මං හිතන්නේ ගොඩක් දේවල් වල මේක අනාගතේ Tamanට එන ප්‍රශ්නේ මත. හරි. සමහර මිනිස්සුන්ට නම් එච්චර හිතන්නේ නැහැ නිකන් මේ වෙලාවේ බැන්නොත් බයිනව මට්ටමක ඉන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ බැන්න ගමන් නිකන් මොන මෝඩෙක් ඇවිල්ලා බැන්නත් සමහර මිනිස්සුන්ට මේ රිදෙනවා. ඒ කියන්නේ එයාට ලොකු එක ප්‍රශ්නයක්. දැන් එහෙම වෙන්න ඕනේ නැහැ ඔය ඇත්තෝ. දැන් ඒ කියන්නේ ටිකක් වැදගත් කෙනෙක් බැන්නොත් නේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අර කියන්නේ විඤ්ඤු පුරුෂයෙක් ගරහනවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් විඤ්ඤු පුරුෂයෙක් බයින එක හොඳයි. Tamanට හැදෙන්න. කියන්නේ නුවණැති පුරුෂයෙක් වැරද්දක් පෙන්නලා දෙන එක හොඳයි. ඉතින් මෙන්න මෙහෙම මේ එක එක ජීවිතයේ අවස්ථා අපිට විදර්ශනාවෙන් ජය ගන්න පුළුවන්. ඒක දකින්න විදිය. එතකොට සමතේ හොඳට දියුණු කෙනෙක්ටත් ඔය ගොඩක් අවස්ථා ප්‍රශ්නයක් නැහැ. එයාට ඒක වදින්නේ නැහැ මනසට. ওই ටික පැහැදිලි නේද? එතකොට මේ ඔය කියපු කාරණා තුනක් කිව්වා. මොකද්ද? සමාජ සම්බන්ධතා හා විපස්සනා. ඊට පස්සේ අත්දැකීමක් සම්බන්ධව නාම රූප අපසාරිය තේරුම් ගැනීම. ඊට පස්සේ බර අඩු වී දැනෙනුයි ඇයි බොහෝ කලකට පෙර සිදු ඔය තුනම සම්බන්ධයි. එතකොට මේවා මේ නාම රූප ඔබලට තේරෙනවද මේව නාම රූප අපසාරියක් කියලා එකක් අල්ලගන්න පුළුවන් කියලා. එක එක සිද්ධියට සම්බන්ධව ඒක තේරෙනවද? ඊට පස්සේ ඒ අපසාරිය එකපාර ඔබට අනිත්‍ය ලෙස මෙනෙහි කරගන්න පුළුවන් නම් අනිත්‍යයි කියලා හිතන්න පුළුවන් නම් හරි. දැන් අපි දුම් ක්‍රිකට් මැච් එකට ආසයි කියලා අර මේ මිනිස්සුන්ගේ ඇඟවල වල රූප අනිත්‍යයි කියලා විතරක් මෙනෙහි කළාට ඒක මදි. ක්‍රිකට් ගහන ඒ කට්ටියගේ. ඒ වගේ ඔබට බෑන්න කෙනාගේ අර අපි දුම් බයිනවා කවුරු හරි. ඒ සද්දේ අනිත්‍යයි විතරක් මෙනෙහි කළාට මදි. කන අනිත්‍යයි කියලා මෙනෙහි කරත් මදි. එහෙම මෙනෙහි කරන එකත් හොඳයි හැබැයි. ඒකත් ඕනි. ඊට පස්සේ මේ අර කියපු අර වපසරිය අල්ලලා අනිත්‍යයි කියලා ඒව තමයි දුක් ධර්ම කියලා හිතන්නත් ඕනි. එහෙම මෙනෙහි කරන්න ඕනේ. ඒක පුරුදු කරන්න ඕනේ. ඒවා අනිත්‍ය වගේම ඔය සම්බන්ධයේ වපසරිය ධර්ම ඔක්කොම දුක් ධර්ම. සහ අයිතියක් නැති ධර්ම නිකන් ධාතු මාත්‍ර වගේ. ධර්ම නිකන් හටගෙන තියෙන ධර්ම. කාටවත් අයිති නැති කාගේවත් ආවේනික ආකාරයක් නොවන ධර්ම විතරයි කියලා. ඔහොම කරන්නේ. ඒකේ අර දැන් සමහර ධර්මදේශනාවල අපිට හෙළ තියෙනවා දැන් අර බෑ කවුරු හරි බයින්නවා නම් මෙහෙම හිතන්න කියලා මේ ඔය දැන් ඒක වෙන භාෂාවකින් දැන්නොත් Tamanට මේකක් එහෙම කනගාටුවක් එන්නේ නැහැ නේද? ඉතින් ඒක අර බැන්නා කියලා හිතුව නිසා තමයි එහෙම වෙන්නේ කියලා අර එහෙම එහෙම කරන්න කියලා මේ කියනවනේ. නමුත් ඒක නියම බුද්ධ දේශනාවේ තියෙන විදර්ශනාව නෙවෙයි ඒක නේ ස්වාමීන් වහන්සේ. ඒකේ සම්බන්ධයක් ගන්න පුළුවන් මෙහෙම. ඒ කියන්නේ දැන් ඔබට ඒක දැනුණ බව මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට මේකත් මේ දුම්නසේ කොටසක්නේ. ඒ කියන්නේ දැනෙන්නත් එපා. අර වෙන භාෂාවකින් කිව්වහම වෙලා තියෙන්නේ දැනිලා නැහැ. ඒ කියන්නේ මනෝවිඤ්ඤාණය ඇවිල්ලා නැහැ. ඉතින් ඒකත් ඕනි. එතකොට මේක නැත්තම් ඒ දුකකුත් නැහැ. ඒකත් හරි. ඒක විතරක් නෙමෙයි මේ මනෝවිඤ්ඤාණය හටගන්න ඕනි කියන එක තමයි ඒ කියන්නේ.
කියන්නේ සංඥාවද ස්වාමීන් වහන්සේ? සංඥාවයි විඥානයේ දෙකම ඕනි. දෙකම ඕනි. හරි. ඔව්. එතකොට ඊළඟට අපි තවත් කාරණයක් කියන්න මේකටම සම්බන්ධව මීට ළඟින් යන එකක්. දැන් මෙන්න මෙහෙම ලියාගෙන පසුතැවිල්ලක් ආවිත මෙනෙහි කරන ආකාරය කියන. පසුතැවිල්ල. ආවිත මෙනෙහි කරන ආකාරය. මේක අර විදර්ශනා උපක්‍රම කියන අනුශීර්ෂයක් උදාගෙන ලියාගෙන. ඒතකොට දැන් පසුතැවිල්ල කියන්නේ මොන සිතක්ද ඔය අකුසල සිත් වලින්? ඔව් දෝමනස්ස සහගත සිතක්. ඒ කියන්නේ පටිඝ සංප්‍රයුක්ත සිතක්. ඒ කියන්නේ ඒවැය තියෙන්නේ මෝහයයි පටිඝයයි. ලෝභේ නෑ. එතකොට මේක ඔන්න මෙහෙම මෙනෙහි කරන්න පුළුවන් එකක් තමයි ඒ සිද්ධිය දිහා මෛත්‍රියෙන් බලන්න පුළුවන් නම් හරි. ඒ කියන්නේ මොකක් හරි ඔබට සිද්ධියක් දැන් මතක් වෙනවා නිකන් හිත හීරිලා යනවා. තැවිල්ලක් එනවා. දැන් මේක කොහොමද මේ එහෙම නැතුව ඉන්න හදන්නේ කියලා නෙමෙයි කියන්නේ. එතකොට ඒක දිහා ඔබට නිකන් මෛත්‍රී සහගත බැල්මක් අනේ ඒක කමන්නේ නිකන් ඒකට ඒ සිද්ධියට අදාළ මිනිස්සුන්ට මෛත්‍රී කරන්න පුළුවන් නම් ඔන්න තැවිල්ල අඩු වෙනවා. ඊට පස්සේ පසුතැවිල්ල හටගත්තේ තමන් කළ වැරැද්දක් නිසා නම් හරි කරන්න පුළුවන් දෙයක් තමයි මේ දැන් තමන්ට මේක තැවිල්ල එන්නේ මේ අකුසලයේ හින්දා තමන් ඉස්සර ධර්මයේ දන්නේ නැති කාලේ හරි මේ අකුසලයේ හින්දා මට විපාකයක් එයිද කියලා මට දුක් විඳින්න වෙයිද කියලාත් එක්ක තමයි එන්නේ. ඉතින් ඔබ ඒක එපා කියන්න ඔබට ඔය ඒක නැවත මතක් වෙන ප්‍රවණතාවය වැඩි. එතකොට ඔබ කරන්න ඕනි ඒකත් එක්ක ගැටෙන එක නෙමෙයි ඒකේ විපාකය හදවතින්ම පිළිගන්න. මේකේ විපාකයක් එනවා නම් මම ඒක හදවතින්ම පිළිගන්නවා කියලා. මට එපා කියන්න ගියොත් මේක මට කොහොමවත් විපාක දෙන්න එපා කියලා කියන්නේ එයාගේ මනස මේ රළු වෙනවා. මනස රළු වෙන ආපහු අරක සිද්ධිය මතක් වෙන්න ගන්න. ඔබ මුළු හදවතින්ම නෑ මම මේකේ වැරද්දේ විපාකේ පිළිගන්නවා කියලා හිතුවොත් ඔබට ඒක ඒ සිද්ධිය ගැන මෛත්‍රියක් එන්නේ. එතකොට ඔබට ඒක නැවත මතක් වෙන ප්‍රවණතාවය අඩු වෙනවා. ඊට පස්සේ ඔබට හිතන්න පුළුවන් මේක මේ පසුතැවිලි සහගත චිත්තය එම ස්පර්ශය එම සිහිවීම අනාත්ම දෙයක් කියලා ඔබට හිතන්න පුළුවන්. හරි? මේ සිත අනාත්මව හටගන්නේ ස්පර්ශයත් එක්ක. ඒතර ඒක ඇත්තටම අනාත්ම ලක්ෂණය තව සිහි කරගන්න තැන. දැන් කවුරුවත් කැමති නෑනේ නිකන් දුක් වෙන දෙයක් මතක් කරගන්න. ඒ වුණාට දැන් එනවා සිතක් හට ගන්නවා. ඒ කියන්නේ ස්පර්ශ වෙනවා කියන එක. ඉතින් මේ ස්පර්ශය මනෝවිඥානය කියන එක අනාත්මයි කියලා ඔබට සිහි කරගන්න පුළුවන්. එතකොටත් ඔබට අර පසුතැවිල්ල අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ තව ඔබට සිහි කරන්න පුළුවන් මේක දැන් මේ ස්පර්ශ වෙනවනේ කොහොම වුණත් සියල්ලම අනිත්‍යයිනි කියලා බුදුරන් වහන්සේ කියලා තියෙනවා. මේ මට මතක් වෙන ප්‍රවණතාවය අනාගතයේ අඩු වෙයි කියලා. ඒ කියන්නේ මේ ස්පර්ශ වෙන ගතිය එන්න කොහොම වුණත් නැති වෙලා යනවනේ. ඔබට දැන් ඔබේ ජීවිතේම පරණ ඒවා මතක් වෙන්නේ නැහනේ, ස්පර්ශ වෙන්නේ නැහනේ, සිහි වෙන්නේ නැහනේ. එතකොට අවුරුදු 4කට පස්සේ මේ මුල ඒවා පවා සිහි වෙන්නේ නැහනේ සාමාන්‍යයෙන් පොඩි කාලෙන් ගත්තොත්. ඉතින් එන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? මේ අනාගතයේ මේ හිත මේ ප්‍රවණතාවය මේ වගේ හිතක් මේ ප්‍රවණතාවය නැති වී යන දෙයක් කියලා. ඒකත් සිහි කරන්න. එතකොටත් ඔබට මේ දැන් සිහිවන එකේ දැන් එන තැවිලි සිතේ බලය අඩු වෙනවා. එහෙම පොයින්ට් 4ක් වැටියට මෙනෙහි කරලා බලන්න පසුතැවිල්ලක් එනකොට ඔබට ඒක ජය ගන්න පුළුවන්. තේරුණා නේද? ඉතින් මේක තව ගැඹුරින් ජය ගන්න නම් මේ තැවිල්ල සම්බන්ධව ඒ කියන්නේ තව කාරණා තියෙනවා. නමුත් මේ දැනට ඇති කියලා හිතනවා. ඒ කියන්නේ දැන් මේ පසුතැවිලි සිතක යෙදෙන අවිද්‍යාව තේරුම් ගන්න ඕනේ. එතකොට පසුතැවිලි සිතක කොයි වගේ ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ මෝහයක්ද? උතන තියෙනවා සියුම් උපාදානයක්. ඒ පසුතැවිලි ලක්ෙන්න ඒ කියන්නේ ඔබට දැන් එතන කළ වරදක් හෝ නොකළ හොඳක් ගැන තැවිල්ලක් නෙන්නේ. එතකොට මේ නොකළ හොඳක් කියලා කියනකොට මට මේක කරන්න බැරි වුණානේ කියලා කියනකොට
ඒක වුණා නම් හොඳයි කියලා ඔබගේ අදහස තියෙනවා. ඒතර වුණා නම් හොඳයි කියනකොට ඒ වීම සුබ දෙයක්, හොඳ දෙයක් කියලා අදහස තියෙන. ඒකට වටිනාකමක් දෙනවා. මොන වීමක් හරි බුදුදහමේ කියන්නේ දුක් දෙයක් කියලා. දුකක් හට ගන්නවා. ඒතර ගැඹුරෙන් එහෙම දැනුනොත් ඒ කියන්නේ මේක දුකක් තමයි මෙතන හටගන්න තරම් හටගන්නේ. මෙහෙම වුණත් අරහෙම වුණත් කොහොම වුණත් සාපේක්ෂව හොඳක් වුණාට කොහොම වුණත් දුකයි කියලා හිතන කෙනෙකුටත් පසුතැවිල්ලක් එන්නේ නැහැ. ඇයි හොඳ දෙයක් හටගන්න තිබ්බේ නැහැ අතීතේ. හරි. ඊට පස්සේ එක එකක් ඒ කියන්නේ නොකල හොඳක් කියලා දෙයක් නැහැ කියන එක ඇත්තටම. එතකොට සියුම්ව මොකක් හරි උපාදානය කරන නිසාත් එනවා පසුතැවිල්ල. සියුම්ව මොකක් හරි ওই සිතේ උපාදානෙ නැති වුණාට ඒ කියන්නේ දැන් අර හොඳ දෙයක් හොඳයි කියලා අල්ලන් ඉන්නවා. අපි හිතමු යම් කිසි ජීවන රටාවක් යම් කිසි තමන්ගේ ක්‍රියාකාරකම් රටාවක් එසේ වීම හොඳයි කියලා තමන් අල්ලගෙන ඉන්නවා. ඒවට හොඳ ජීවන රටා කරන එක හොඳයි ඒවා කුසල්. නමුත් ඒක අල්ලන් ඉන්න පැත්තක් මනසේ තියෙනවා. ඒක උපාදානේ. එතකොට ඒක නැත්තා ඒකත් බලපාන්න පුළුවන් ඔබට. ඇයි මම මේ වෙලාවේ මේ එහෙම කිව්වේ නැත්තේ? ඒ කියන්නේ මෙහෙම මෙන්න මේ වගේ සීල මේ වගේ ක්‍රියාකාරකම් සමහර ඒවා අපි හොඳයි කියලා අල්ලන් ඉන්නේවා තියෙනවා. ඒතර මේ ගැඹුරෙන් ගත්තොත් ඒ පසුතැවිල්ලට අදාළ මෝහය ගැන තමයි මේ කිව්වේ. ඒවත් Tamanට විදර්ශනා කරගන්න පුළුවන් නම් හොඳටම මේක ගැඹුරට ගියයි. එතකොට ඔන්න ඔය වගේ පැතිකඩ කීපයක් ඔබට විදර්ශනා කරලා පසුතැවිල්ලක් ජය ගන්න පුළුවන්. ඉතින් ওই කෙලෙස් අධ්‍යයනය කළා අපේ තියෙන වෙනත් කෙලෙස් හොයාගත්ත හැකි. පසුතැවිල්ල කියන්නේ එක්තරා කෙලෙස් ගතියක්. ඒකත් එක්ක සම්බන්ධ මෝහය නැමැති කෙලෙස්ේ හොයාගත්ත හැකි. මේ වෙන කාරණයක් කියන්නේ මේ දැන් ඔයගොල්ලෝ විදර්ශනා කරනකොට දැන් බාහිර පරිසරයේ ගස් කොළන් වල පැහැය ඒවා අනිත්‍ය ලෙස මෙනෙහි කරන්න පුළුවන්නේ. ඒකෙන් තියෙන ප්‍රයෝජනයක් කියන්න බලන්න. ඒ කියන්නේ ගොඩක්ම අපි උපාදානය කරන් ඉන්නේ තමන්ගේ ශරීරයයි තමන්ගේ මනසයිනේ. මේ බාහිර දේවල් මේ අනිත්‍ය ලෙස මෙනෙහි කිරීමෙනුත් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද්ද ප්‍රයෝජනෙ? ඒ කියන්නේ එක ප්‍රයෝජනයක් තමයි ඒකේ පාඨය අනිත්‍ය ඔබට හුරු වෙන එක මේ හැමේ පාඨය අනිත්‍ය මතක් වෙන්න උපකාරයි. ඒතකොට අපි එක බාහිර කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද ධාතු වශයෙන් මේවායේ සමත්වයක් තියෙනවනේ සමාන බවක්. ඒක නිසා මෙතන අනිත්‍යයි වගේම මෙතනත් අනිත්‍යයි කියලා ඒ විදර්ශනා ඥානෙ මේ ශරීරයේ අනිත්‍ය හිතෙන්න උපනිශ්‍රය වෙනවා. ඒක නිසා මේ බාහිර අනිත්‍ය මෙනෙහි කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම බුදුරණවහන්සේ කියලා තියෙනවා කරන එක හොඳයි. ඒක පහසුණා. ඒක බලපානවා. මොකද එතනත් පටවි ධාතු මෙතනත් පටවි ධාතු තියෙන්නේ. එහෙත් අදගතිය මෙහෙත් අදගතිය. හැමෙත් පාට තියෙනවා බාහිර පරිස්පෘෂ්ඨවලත් පාට තියෙනවා. ඒ ධාතු අර්ථයෙන් ලොකු වෙනසක් නැහැ. ඒක ගොඩක් අය පටලවා ගන්න තරක් සමහර අය කියනවා මං අහලා තියෙනවා මේ තමන්ගේ දේවල් විතරයි විපස්සනා කරන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. මොකද මේක උපනිශ්‍රය වෙන නිසා මනසට. මේම අනිත්‍ය නිතර වඩන්න ඕනේ. අනිත්‍ය දුක් මනසිකාර. එතකොට දකින්න දේවල් වල ඊට පස්සේ වෙන අත්දැකීම් වලට අදාළ නාම රූප අපසාරිය දැන් අද කියලා දුන්නා ටිකක් අල්ලගන්න විදිය. ඒ වගේ බලන්න ඕනේ. මෙහෙම පුද්ගල විදිහට ගන්න නැතුව මේක මොන අපසාරියක්ද මේක මේ දැන් අපි ගන්න මෙයා මෙහෙම හිතාවි මං ගැන. මෙයා මේ අනිත් අයටත් කියාවි. දැන් ඒ මෙයා කියන එක අයින් කරලා මේ අනාගතේ වෙන්න පුළුවන් මනෝ විඥාන ටිකක් හටගනීවි කියන මොඩල් එකකින් ගන්න ඕනේ. ඔය නාම රූප අපසරිය කියන ගන්නවා කියනකොට. ඉතින් කෙනෙකුට සමාධි මට්ටමක් තියෙනවා නම් තවත් මේක කරන්න ලේසියි. මේ නැති කෙනෙකුට කරන විදිය තමයි මේ කියන්නේ. ඊළඟ සැරේ කරන්න බලාපොරොත්තු වෙන්නේ අර චිත්තානුපස්සනාවේ දා කලාට ඒක හරියට කරන්න බැරුණා කරෙත් පොඩ්ඩයි. රාගසිත, ද්වේෂසිත, මෝහසිත අර තියෙන චිත්තානුපස්සනාව සරාගං චිත්තං තිපජානාති විතරාගං චිත්තං තිපජානාති උහුම කියලා රාග හිත රාග නැති සිත නුවණින් දකිනවා. මෝහසිත මෝහ නැති සිත නුවණින් දකිනවා. ද්වේෂසිත ද්වේෂ නැති සිත නුවණින් දකිනවා කියලා එහෙම තියෙන. අන්න ඒක කරන්න බලාපොරොත්තු වෙන ගොඩාක් වැදගත්. මේ කොටස චිත්තානුපස්සනාව. එතකොට මේ සතිපට්ඨානෙත් තව සම්පූර්ණ වේගන යනවා. මෙහෙම විපස්සනා උපක්‍රම ඔබට දැන් තියෙන්නේ මේවා වරින් වර මේ කියන කොටස් එකතු කරලා ජීවිතයේ ඒ වෙලාවේ කොටස් සම්පූර්ණ කරගන්න. අපි කරලා දෙනවා මේ පටන් ලයින් අප් එකේ ඉක්මනට තමයි අනිත් නිසා
දුක නිසා නැගෙන දුකේ තියෙන ලින්කේජ් එක අපි නෑ එහෙම ඒක කළේ නෑ. ඒක අනිත්‍ය නිසා අනාත්ම සමහරට මම කියන්නේ නැති අර අනිත්‍ය නිසා දුක එහෙම කළේ නෑ මම හිතන්නේ. ඔව් බලමු මේ මහේන්ද්‍ර මහත්තයා ඉතින් ගොඩක් උදව් කරනවා. අද ඇවිල්ලා ඒක ලොකු හයියක් මේ එයා එන එක ගොඩක් බලපානවා මේක කරගන්න. මේ මොකද මේ එක උපකරණයක අවුලක් ගියොත් එතකොට තව මේකක් තියෙනවානේ. විතර මං දැන් බොහෝ වැඩ තියෙද්දි මේ හැමෝම වෙනුවෙන් ඇවිල්ලා මේ උපකාර කරනවා මේ පැකේජ් එක දාලා දීලා මං හිතන්නේ මේ අනුශේධික මිනිස්සුත් ගොඩක් සම්බන්ධ වෙනවා. මෙතන හැම සම්බන්ධ වෙන අයත් ඉතින් ධර්ම ශ්‍රවණය කළා ලොකු පිනක් මේ සිද්ධ කරගන්නේ. එතකොට අය ප්‍රශ්න අහලා ඒවෙන් තව අනිත් අයටත් උපකාරයක් වෙනවා. ඉතින් මේවා ඊට පස්සේ රෙකෝඩ් වෙනවා. ඉතින් අනාගතයේ අහන කෙනෙක්ටත් මේ විදර්ශනා ක්‍රමයක් ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි. මොකද ලෝකයේ අද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් කොහොමද මේ විදර්ශනාව කරගන්නේ කියන එක. ඉතින් ඒකට අත්‍යලක් තමයි මේ අපි සිද්ධ කරන්නේ. නමු ඉතින් මෙහෙම පුළුපුලන් වෙලාවට කරගෙන යනවා. එහෙනම් අපි මෙතනින් නවත්තනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.